හරි එහෙනම් අපි පටන් ගමු ඉන්න කට්ටියත් එක්ක වැඩේ කරමු. දැන් කලින් සෙෂන්ස් දෙකේම අපි අත වශයෙන් මම සමහර ඒවා කලින් ස්කිප් කරුවා මොකද ඒක අවශ්‍ය වුණ නැති නිසා. නමුත් මූලික වශයෙන් අපි පදනමක් දැම්මේ පරිසරය කියන එක කොයි විදිහටද අපි හඳුනා ගන්න උත්සාහ කරුවේ කියන එකයි ස්වභාවිකරණය කියන එක නැචරලයිසේෂන් කියන ප්‍රින්සිපල් එක හඳුනා ගන්න එකයි. ඊට පස්සේ ඒවට තියෙන විසඳුම් වලට යන්න කලින් පරිසරය කියන එක අපි සාමාන්‍යයෙන් කතා කරනකොට නැත්තම් මේ ප්‍රශ්න වලට එක්ක කතා කරනකොට හඳුනා ගන්නකොට තියෙන පදන මුඩයි කතා වුනේ. ඒක ASCII යනකොට ආපහු හොඳම දෙයක් තමයි පරිසරයට අපි සලකන ආකාරය අනුව ඇති වෙන ප්‍රශ්න අනුව හැම කෙනාටම ලෝකේ අපි කාටත් තේරුණු එක පාටම වැළඳුණු දෙයක් තමයි COVID-19 එක. දැන් අපි කියනවා දේශගුණික ප්‍රශ්න තියෙනවා සම්පත් අහිමියක් නැත්නම් දූෂණය අර මේ ඔක්කොම ප්‍රශ්න කියනවා. ඒ කිව්වට මේක සමස්තයකටම නෑනේ. දැන් අපි අද වර්තමානයේ දේශගුණික විපර්යාසය ගැන කතා කරනකොට නැත්නම් එහි තියෙන බලපෑම් ගැන කතා කරනවා නම් ලංකාවේ කී දෙනෙකුට එහෙම දෙයක් දැනෙනවද? දැන් උෂ්ණත්වය වැඩි කිව්වට ඒක මේ හේතුව කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම නිසා හරි කියලා ඒක නිසා සංවර්ධනයේ ප්‍රතිඵලයක් නිසා මේ වෙන්නේ එහෙම කිව්වට ඒක එහෙම වැටහීමක් නැහැ. නමුත් COVID-19 කියන රෝගය ආවම ඒක ගැන තර්කයක් නැහැ. හැම කෙනාටම ඇඟට දැනුණා. ඒ විදිහට කිව්වොත් නිවැරදි. එතකොට ඒ දැනීම හරහා අපිට ඉගෙන ගන්න පුළුවන් වුණු පාඩම් ගොඩක් තියෙනවා. මොකද ඒක ඍජුවම අදාළ වෙනවා පරිසර හිතකාමී සංකල්ප ගොඩනැගීමට අවශ්‍ය කරන පසුතලය සඳහා. දැන් පළවෙනිම එක බොහොම සරලයි අපි හිතා ගන්න උනත් පුළුවන්. කුඩා ජීවීන්ගේ වැදගත්කම. මොකද අපි හුඟක් විට කතා කරන්නේ පරිසර ප්‍රශ්න ගැන කතා කරනකොට ගස් ගැන කතා කරනවා, සත්තු ගැන කතා කරනවා. නමුත් මේ ක්‍රියාවලිය තුළ ශුද්‍ර ජීවීන් කියන දේ ගැන වැඩි අවධානයක් නැහැ. නමුත් ශුද්‍ර ජීවීන් කියන එක අපි බොහෝ විට කතා කරන්නේ ජෛව විවිධත්වයේ කියන සංකල්පය තුළ ආර්ථිකමය වාසි ලබා ගන්න පුළුවන් පසුතලය මත. එහෙම නැත්නම් ජෛව විවිධත්වයේ පරිහරණය නැත්නම් පාවිච්චිය ගැන කතා කරනකොට තමයි අපි හුඟක් වෙලාවට ශුද්‍ර ජීවීන් කතා කරන්නේ. දැන් කොහොමද ඒක වෙන්නේ කියන එකට අපි මේ එක විදිහේ වචන පද දාලා කතා කරුවාට දැන් හැම කෙනෙක්ම දන්න කරුණු ගොඩක් තියෙනවා. නිකන් සරල උදාහරණ හැටියට ගත්තොත් කිරි කෑම එහෙම නැත්නම් මුදවාපු කිරි කියන එක අපි හඳුරලා තියෙනවා, අපි දන්නවා. හරි එන්න නා ඔය එන්නේ කට්ටි ටික එන පුටු ගේන්න වෙයි. හරි. එතකොට ඒ ක්‍රියාවලිය අපි කරන දෙයක්. මුදවාපු කිරි කනවා. දැන් මුදවාපු කිරි හැදෙන්නේ නිකම්ම නෙවෙයි. ඒක හැදෙන්නේ ජීවීන්ගේ ක්‍රියාකාරකමක් උඩ ඊට පස්සේ වෙනස් වෙන දෙයක්. සුදුසු නොවුනත් අපි මධ්‍යසාර ගත්තත් ප්‍රතිඵලයේ මධ්‍යසාරයක් නිකම්ම හැදෙන්නේ නැහැ. ඒක හදවා ගන්න අවශ්‍යයි. ඒකට අපිට ශුද්‍ර ජීවීන් පාවිච්චි කරන්නම වෙනවා. මොන හරි කළා ඊස් ටික හරි දාලා ඒකෙන් මොන හරි කරගන්න ඕන. ඉතින් අපි ඍජුවම නොකියුවත් අපේ ජීවිතයේ හුඟක් අවස්ථාවලදී ශුද්‍ර ජීවීන් අදාළ වෙනවා. පොහොර කියන දේ පසේ ඇතිවීමට නම් ශුද්‍ර ජීවීන් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නමුත් මේවා එදිනෙදා ජීවිතයේ අපි තුල තිබුණාට අපි ඒවා ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ සාමාන්‍යයෙන් පරිසර ප්‍රශ්න ගැන කතා කරනකොට. ඒවත් එක කතා කරනකොට අපි 80%ක් 90%ක්ම කතා කරන්නේ ලොකු දේවල් එක්ක, ගස් එක්ක නැත්නම් දූෂණයක් නිසා, රසායනයක් නිසා සිදුවෙන ක්‍රියාවලියක්, අපි විසින් කරන දේක ප්‍රතිඵලයක් නිසා වෙන දේවල් ගැන කතා කරන්නේ. නමුත් කොවිඩ් එක ආපු ගමන් ඉස්සෙල්ලාම අපිට තේරුණා ප්‍රථම වතාවට මේ ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. ඇහැට නොපෙනුනත් වෙන්න පුළුවන් දේවල් අතිවිශාලයි, ලොකු ගැටලු ඇති කරන්න පුළුවන් කියන එක නෙවෙයි මුළු මිහිතලයටම අපි දන්නවා අපේ මනුෂ්‍ය වර්ගයාටම ඒ කාලේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. දැන් ඒක අයිති වෙන්නේ මයික්‍රෝ ඕගනිසම්ස් කියන එක අයිති වෙන්නේ අපි දැන් සාමාන්‍යයෙන් කතා කරන ජෛව විවිධත්වයත් එක්ක. එතකොට ඒක අඩුම ගානේ තේරෙනවා අපිට. ඊළඟට දෙවෙනි වැදගත්ම දේ උනේ
ඉංග්‍රීසියෙන් අපි කියන්නේ remind us that nature is not caring or kind. හැම වෙලේම ස්වභාවය කියන එක අපි ගැන තැකීමක් ඇතුව වැඩ කරන දෙයක් නෙවෙයි. සමහර විට අපිට විරුද්ධව නැගී සිටින්න පුළුවන්. අපිට ප්‍රශ්න ඇති කරන තත්ත්වෙ ඉන්න කරන්න පුළුවන්. And that under the right or wrong, people may well not feel a natural love for non-human life. එතකොට මේක හරහා අපිට හිතා ගන්න බෑ අපිට අවධානය ඇති වුණා. ශුද්‍ර ජීවීන් නැත්නම් ජීවිතේට අදාළ වෙන ජීවීන් ගැන නමුත් අපි යහතින් කතා කරුවේ නෑනේ. මේක හොඳ දෙයක් කියලා අපි කියන්න උත්සාහ කරුවේ නෑනේ. අපි හැම වෙලේම දැක්කේ අපිට හානියක් කරන මේ ජීවීන්ගේ පදනම උඩ. බොහෝ විට අපිව යොමු වෙන්නේ මේ පැත්තට. දැන් උදාහරණයක් හැටියට මේ දවස්වල ගත්තොත් හැම තැනම කියන කතාවක් තමයි වෛරස් එකක් තියෙනවා. දැන් මේ වෛරස් එක සෑහෙන්න මේ වැඩි වීගෙන යනවා. දැන් සමහර ඒ වෛරස් එකේ දැන් කියන හැටියට හැදුනොත් අඩුම ගානේ මාස 3ක කාලයක්වත් ඒක ඇඟේ පවතිනවා. ඒ මාස 3 කාලයේදී විටින් විට හෙම්බිරිස්සාව හරියට ඇඟ පණ නැති වෙන කතිය අරමව ගොඩාක් සිදු වෙන්න යනවා කියලා. ඉතින් ඒක වෙනවා. ඉතින් එහෙම වෙනකොට අපි ඒකට හොඳ කියන්නේ නෑනේ. නමුත් ඒකට අපි ගරහනවා. ඉතින් යන්නේ ඒ తত্ত্বය ඇති වෙනවා. ඉතින් හැම වෙලේම ස්වභාවය අපිත් එක්ක හොඳින්ම කියන එකත් නැති බව තේරුම් ගන්නත් අපිට මේක උපකාර වුණා. දෙවෙනි කාරණේ ඒකයි. තුන්වෙනි එක උනේ අපිට විසඳුමක් ලබා ගන්නට නම් අපි මේ ගැන අධ්‍යයනයක් කර ගැනීම අනිවාර්යයි. අපිට අපි හැම ප්‍රශ්නයක් තුළම විද්‍යාවෙන් ඒක විසඳන්න ප්‍රයත්න දරනවා නම් විද්‍යාවේ වැදගත්කම කියන එක අපි හැම අවස්ථාවකම තහවුරු කරන්න උත්සාහ කෙරුවත් ඒක බොහෝ දෙනෙකුට ඔළුවට යන්නේ නැහැ. අනිත් පැත්තෙන් තියෙන්නේ අපි ප්‍රතිශතයක් හැටියට ගත්තොත් ලෝකේ කොහේ වුණත් විද්‍යාව කියන දේ හදාරන ප්‍රතිශතය බොහොම අඩුයි. දැන් ලංකාවේ ගත්තොත් අපේ ශිෂ්‍ය පරපුර ගත්තොත් හරි 9 පන්ති වෙනකම් විද්‍යාව ඉගෙන ගන්නවා. නමුත් එතනින් එහාට ඒ විද්‍යාව 60ක 70ක පිරිසක් අමතක වෙනවා. මොකද ඒගොල්ලෝ යන්නේ වාණිජ්‍ය විෂයන් කරා යන්නේ. මොකද පාසල් වල තියෙන සීමිත පහසුකම් නිසා ඒ ප්‍රශ්නේ ගැටලුවක් වෙලා තියෙන නිසා. එතකොට අපි අර මූලික පදනමක් හැටියට විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක දැනගත්තට ප්‍රමාණවත් නැහැ. ඉන් ඉහළට යනකොට ගැටලු ප්‍රශ්න ඇති වෙනකොට ඒවා විසඳ ගන්න තියෙන පසුතලයට. හුඟක්ම තියෙන්නේ දැන් අපි පරිසරය වුණත් ගත්තොත් අපි සාමාන්‍ය පරිසරය මොකක්ද කියන එක නොදන්නා කෙනෙක් නැහැ. හැම කෙනාම දන්නවා ඒක. ඒ කියන්නේ කිසි තර්කයක් අපිට තියන්න බෑ. නමුත් එහෙම තියෙද්දිත් ඇයි පරිසර හානිය වෙන්නේ? ඇයි පරිසරය අපි යහපත් තත්වයකට රැගෙන යාම සඳහා උත්සාහ කරවුවත් ඒක සිදු නොවෙන්නේ? බොහෝ විට අපි දකින හැටියට අපි කියන්නේ ඒක විද්‍යාත්මකව අවබෝධ කරගෙන ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීමට හෝ ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න නොදැරීම කියන එක. දැන් මෙතන අපි කියන්නේ විද්‍යාව දැනුවත් වීම ප්‍රමාණවත් නැතිකම කියන එක. ඒක අර 9 පන්තිය වෙනකන් ඉගෙනගත්ත පරිසරය, ඒ පරිසරික දේවල් ඒ ඔක්කොම එහා යන එකක්. මොකද 9 පන්තිය වෙනකම් පරිසරය ඉගෙන ගන්නවා ළමයි. පරිසරයට යනවා, ඒක වැඩ කටයුතු පාසල් පන්තියේ කරනවා, ඒ ගැන ආකර්ෂණයක් ඇති වෙනවා. ඒ ඔක්කොම තියෙනවා. නමුත් 9න් පැන්නට පස්සේ 160ක 70ක දරුවෝ පිරිසක් යන්නේ වෙනම ප්‍රවේශයකට. ඒ ප්‍රවේශයේ ගමන නිසා හුඟක් වෙලාවකට වෙන්නේ ගැඹුරෙන් ප්‍රශ්නයක් අවබෝධ කරගෙන ඒක විසඳා ගැනීමට අවශ්‍ය කරන පසුතලයේ සකස් නොවීමයි. ඒක ගැන ඊට එහා බලන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් කොවිඩ් එකෙන් අපිට තේරුණා විද්‍යාවකින් තොරව මේ ප්‍රශ්න අද ලෝකේ විසඳන්න උත්සාහ කරුවත් විසඳෙන්නේ නැති බව. නිකන් හිතන්න වැක්සින් එක හැදුනේ නැත්නම් ඒ කියන්නේ ඒක හදනකොට වෙලා ඒකෙන් ඒක ක්‍රියාත්මක කිරීමට ගිය දේ තුලත් වෙච්ච දේවල් ගැන මම කියන්නම්. ඒ වැක්සින්ස් කියන දේවල් එන්නතයන් හැදුනේ නැත්නම් සමහර විට අපි 30ක් 40ක් ලෝකේ කට්ටිය නැති වෙන්න තිබුණා. ඔය සංඛ්‍යාව ඊටමත් චුට්ටි. විශාල වශයෙන් අපි දැක්කට ඒක අවම කරගන්න පුළුවන් උනේ කිසිම සැකයක් නැතුව ඒ වෛරසයේ ක්‍රියාකාරීත්වයට එරෙහිව අපි ක්‍රියා කරපු නිසා. ඒක අපි කරුවේ එන්නතක් හරහා. දැන් එන්නතක් සැකසෙන්න යන කාලේ එක්ක බැලුවොත් සාමාන්‍ය සම්මතයන් තියෙනවා විද්‍යාව තුළ
වෛද්‍ය විද්‍යාව තුළ විශේෂයෙන්ම සහ අපි කියමු සෞඛ්‍ය මේකට අදාළ වෙන පසුතලය තුළ සම්මතයන් තියෙනවා, පිළිගත් දේවල් තියෙනවා. ඕනෑම කෙනෙක්ගේ දේහයකට බාහිර දෙයක් ඇතුළත් කොහොමද ඒක කියන්නේ දෙන්න දොස්තර කෙනෙකුටවත් හැකියාව නැහැ, අවසරයක් ගන්න අවශ්‍යයි. දැන් ඉස්පිරිතාල වලට ගිහිල්ලා තියෙනවා ඇති ඔයගොල්ලෝ ඔක්කොම. අපි කවුරුත් ඉස්පිරිතාල වලට ගියාට අසනීපයක් තියෙනවා කියලා දොස්තරට කිව්වම දොස්තර ඒ අසනීපේ බලලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දීලා මේ බෙහෙත් ගන්න කියනවා. දැන් ඒක ගන්න එක නොගන්නා එක සම්පූර්ණයෙන්ම Tamanට අයිති දෙයක්. ඒ නිසා ඒක බෙහෙත් වට්ටෝරුව දුන්නම මේ වට්ටෝරුවේ තියෙන දේ ගන්නවද නැද්ද කියන එක Taman තීරණය කරන්නේ, දොස්තර නෙවෙයි. දොස්තර තීරණය කරලා දෙන්නේ වට්ටෝරුවේ තමාගේ දේහේ තියෙන ආබාධයට මෙන්න මේක ගත්තොත් හොඳයි. ඔළුව රෙදෙන නිසා පැරසිටමෝල් එකක් ගත්තොත් හොඳයි කියන එක විතරයි එයා කියලා ඒක ප්‍රෙස්ක්‍රයිබ් කරන්නේ. නමුත් මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දැන් බෙහෙත් දෙන්නේ නැහැනේ. දැන් දොස්තර කෙනෙක් බෙහෙත දෙනවා නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. න්‍යායාත්මක වශයෙන් දොස්තර කෙනෙකුට එහෙම බෙහෙතක් දෙන්න බෑ. දැන් අපේ ෆැමිලි ડોක්ටර් කෙනෙක් ළඟට ගියොත් ඒ කියන්නේ පවුලේ දොස්තර ළඟට ගියාම අපි හොඳට හඳුනන නිසා තමයි බොහෝ විට එයාගේ තියෙන බෙහෙත් වලින් පොඩ්ඩක් දෙන්නේ. නමුත් වෛද්‍ය නීතිය යටතේ දොස්තර කෙනෙකුට බෙහෙතක් දෙන්න බෑ. බෙහෙතක් අනුමත කරලා දෙන්න පුළුවන්. Tamanට දෙන්න පුළුවන්. හැබැයි Taman තීන්දුව කරගන්න ඕන බෙහෙත්ත ගන්නවද නැද්ද කියන එක. මොකද ඒ පූර්ණ අයිතිය තියෙන්නේ Tamanට. දැන් ඉස්පිරිතාලයකට ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එකක් ගහන්න වුණත් ඉස්සෙල්ලා පුද්ගලයාගෙන් අහන්න ඕන ඉන්ජෙක්ෂන් එකක් ගහනවා මේක ගන්න කැමතිද කියලා. මොකද Tamanගේ දේහයට පිටස්තර දෙයක් ඇතුළත් කිරීමට පෙර වෛද්‍ය නීතිය යටතේ පුද්ගලයාගෙන් අවසර ගත යුතුයි ඒක කරන්න. දැන් කොහොම කියනකොට හිතන්න පුළුවන් දැන් මම සිහි නැතුව ඉන්නේ. එතකොට කොහොමද බෙහෙත දෙන එකෙන් අහන්නේ? එතකොට දොස්තර ඒක කරනවා. කරලා ඉවරලා ඒකනේ බෙඩ් අර වට්ටෝරු කොලේ අනිවාර්යයි කියන්නේ දන්නවද? දැන් තමන් ඉස්පිරිතාලයකට ගියාම ප්‍රෙස්ක්‍රිප් මේ මොකක්ද ඒකට කියන්නේ බෙඩ් ලිස්ට් මොකක්ද කියලා කියන්නේ ඇඳේ අර තියෙන එක අනිවාර්ය කරන්නේ ඒකයි. ඒක තමන්ගේ තිබුණ නැත්නම් තමන්ට කිසිම බෙහෙතක් දෙන්න බෑ. නිකන් හරි ඇවිල්ලා බලලා ගියත් ඒක ලියන්න ඕන. මොකද ඒ ඇවිල්ලා බලලා ගිය එකෙන් කියන අදහස් තුලින් සමහර විට පුද්ගලයාගේ මනස වෙනස් වෙන්න පුළුවන්. මේවා සම්මත නීති. මොකද තමාගේ දේහයත් එක්ක කිසිම කෙනෙකුට අවසරයක් නැහැ කැමති දේ කරන්න. ඒකට අවසර ගන්න ඕන. විශේෂයෙන්ම අපි කියමු හරි. උතනින් ඒ පොඩි පොඩි දේවල් එක්ක කියලා උඩට ඇවිල්ලා ශල්‍ය කර්මයක් කරන්න ඕන, සර්ජරි එකක් කරන්න ඕන. අස්සම් කළ යුතුමයි. හැබැයි ඉතින් එතකොට හිතන්න පුළුවන් දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා පාරේ වැටිලා ඉඳලා හදිසියේ ඕක ගෙනල්ලා ඇක්සිඩන්ට් සර්විස් දානවා. ඇක්සිඩන්ට් සර්විස් එකට දාලා ඒ කරන්න ඕන දේ කෙරුවත් ඉවර වුණාට පස්සේ අස්සම ගත යුතුමයි. මොකද මේ වෙලාවේ තමන් සිහි බුද්ධියෙන් නොසිටින්න පුළුවන්. ඇක්සිඩන්ට් සර්විස් එකට දාන කෙනෙක් ඉන්න ඕන. එයා ඒ වගකීම් බාර ගන්න. එතකොට ඇක්සිඩන්ට් එක පාරේ වෙනකොට ඇම්බියුලන්ස් එකට එන්න කියලා ඇම්බියුලන්ස් එකෙන් ඒ පුද්ගලයන් අරගෙන ගිහිල්ලා ඉස්පිරිතාලෙට බාර දෙනකොට ඇම්බියුලන්ස් ඇටෙන්ඩන්ට්ස්ලා හරි කවුරු හරි ඉන්න එක්කෙනා මෙයා ඇක්සිඩන්ට් එකක් වෙලා ගෙනල්ලා බාර දුන්නයි කියන එකට අසමත් දානවා. ඇක්සිඩන්ට් අනතුරක්. ඒ නිසා තමයි වෛද්‍ය සත්කාරය නැත්නම් වෛද්‍ය ක්‍රමවේදයේ බෙහෙතක් දෙන එකද එන්නතක් කරන එකද ඕනම දෙයක් කරන එක කරන්නේ. මොකද ඒක අනතුරක් ප්‍රතිඵලයක් හැටියට. හැබැයි ඊට පස්සේ කරන හැම දෙයක්ම සිහි බුද්ධියෙන් ඉන්න ඕනම වෙලාවක හෝ සිහි බුද්ධියෙන් නොහිටිනවා නම් නෑදෑයෙක් හරි ගිහිල්ලා අස්සම් කරන්න ඕනේ. ශල්‍ය කර්මයකට පුද්ගලයෙක් ගෙනියන්නේ නැහැ ඒකට අවසරයක් නැත්නම්. කලින් ඉස්පිරිතාලෙට ගිහිල්ලා ලෙඩාව දැම්මම අස්සම ගහලා ඉවරයි. මේවා හුඟක් දෙනා දන්නේ නැහැ. නමුත් මේවා නොදන්න දේ නෙමෙයි. වගකීම තියෙන්නේ දොස්තර මහත්තයා උඩ නෙවෙයි. වගකීම තියෙන්නේ ලෙඩාව ඉස්පිරිතාලට දාපු කෙනා. ඉස්පිරිතාලට ගිහලා දැම්මම තමන්ගෙන් අස්සම ගන්නවා. පවුල කෙනා ඉස්පිරිතාලට දැම්මා බෙහෙත් කිරීමට මොන හරි කියන එක ගන්නවා. ඒක ගන්න අනිවාර්යයි. එම නොවෙන්න පුළුවන්. දැන් ඒ නිසා යම්කිසි ක්‍රමවේද තියෙනවා.
ඒ අනුව එන්නතක් හදනකොටත් ඒ එන්නත මිනිසුන්ට දෙන්න උත්සාහ කරනකොට අවම වශයෙන් අවුරුදු 10ක් යනවා. 10 years. හරි දැන් හිතන්න කොවිඩ් එක පටන් ගත්තා. අවුරුදු 10ක් ගියා නම් එන්නත ඇති වෙන්න කවුද ඉතුරු වෙන්නේ? මොකද මිනිස්සු මැරෙන සංඛ්‍යාව ඒ ඔක්කොම දිහා බලනකොට මේ එන්නතක අනිවාර්ය අවශ්‍යතාවය තේරුණා. මොකද කලින් මේවානි උදාහරණ සහිත රෝග ඇති වෙච්ච වෙලාවවලදී අපි එන්නත් කරලා තමයි ඒකෙන් ගොඩ ආවේ. මොකද ඒක විද්‍යාවේ අපි පිළිගත් ප්‍රතිකර්ම ක්‍රමවේදයක් හැටියට අපි දන්නවා. ඒ නිසා මෙතනටත් අපිට එන්නතක් හරහා මේක විසඳ ගන්න පුළුවන් කියන තැන අපි දැනුම හරහා අපි තීන්දුව කරගත්ත නිසා එන්නතකට කට්ටිය ඔක්කොම ඉදිරිපත් වෙලා ගියා. හරි. දැන් මේ එන්නත එතකොට මිනිස්සුන්ට දෙන්න පුළුවන් වෙන්නේ කවදද? සම්මතයේ හැටියට ගියොත්, නීතියේ හැටියට ගියොත් අවුරුදු 10කට පස්සේ. 10ක් ඉන්න බෑනේ. 10ක් හිටියනම් හිතන්නකෝ. මොකද්ද අද වර්තමාන තත්ත්වය? තාම අපි 10නේ ඉන්නේ. හරි. 2019 නේ. හරි. එතකොට 29 වෙනකන් ඉන්න එපා එන්නත එනකන්. එතකම් මිනිස්සුන්ට මොකද කරන්නේ? මැරෙන මිනිස්සුන්ට මැරෙන්න දෙන එක ඒ වෙන ඇරෙන්න කරන දෙයක් නෑ. හරි. නමුත් ඒක කරන්න බැරි නිසා ඒකේ තිබුණ ප්‍රමාණාත්මක භාවය ඒකේ බලපෑම මේ ඔක්කොම අවබෝධ වෙච්ච නිසා අපි අවුරුදු 10 හිටියේ නෑ. නමුත් එන්නත සැකසුවා. අවශ්‍ය එන්නත පරිේශනාත්මකව සතුන්ටද වොලන්ටියර්ස් නේ 30000 40000 ඒ වගේ වොලන්ටියර් කෙරුවා. දැන් ඒගොල්ලොන්ගේ රිසල්ට් එක එනකන්වත් අපි හිටියේ නෑ ඇත්ත වශයෙන්. ඒවා ෆලෝ කෙරුවා නම් ඒ වෙච්ච දේ දිහා බැලුවා නම් හොඳට තේරෙන දෙයක් තමයි ඇමරිකාවේ හා චීනයේ හා වෙන රටවල් වල මේවා කරලා හැබැයි ඒගොල්ලොන්ගේ ප්‍රතිඵල එනකන්වත් අපි හිටියේ නෑ එන්නත දෙන්න. ඒ නැතුව අපි එන්නත ලෝකෙට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් කිව්ව දෙන්න. ඉස්සලා කාටද දුන්නේ? ඔගොල්ලෝ කියන්නේ දැන් අපි පොඩ්ඩක් මේක ඩයලොග් එකක් කරනවා. ඉස්සෙල්ලාම නොදන්න දෙයක් නෙවෙයිනේ මේක. එන්නත ඉස්සෙල්ලාම දුන්නේ කාටද? අපි මම පහසු කරන්න මොන වයස් කාණ්ඩයටද ඉස්සෙල්ලාම එන්නත දුන්නේ? නෑ මතක නැද්ද? දැන් වෙලා 19යි දැන් අපි ඉන්නේ 25යි. හරි අවුරුදු 6යි. අමතක වෙන්න බෑ. ඉස්සෙල්ලාම එන්නත දුන්නේ මොන වයස් කාණ්ඩයටද? දැන් ලංකාවෙත් එන්නත දුන්නනේ. ඔයගොල්ලෝ එන්නත අරන් තියෙනවා. ඔක්කොම ගත්තද? හරි ඔක්කොමලා අරන් තියෙනවනේ. හරි. එහෙනම් ඉස්සෙල්ලාම එන්නත දුන්නේ කාටද? ඒක මට කියන්න. මොන වයස් කාණ්ඩෙද ඉස්සලා දුන්නේ? අයින් කියන්නේ. වැරදෙන්න ගුණත් කමන්නේ කියන්නකෝ. ඒ කියන්නේ සමාජයේ අවධානය කොච්චරට තිබුණාද කියන එක දැනෙනවා මට එතකොට. මොන කාණ්ඩයේ ආයතද ඉස්සෙල්ලාම එන්නත දුන්නේ? කියන්න. කීයද? කොයි කණ්ඩායමටද ඉස්සලා දුන්නේ? ඇයි කියා ගන්න බැරි කියන්නේ? මේක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මෙහෙම බෑ. දැන් මේ වැඩසටහනේ අපි බලාපොරොත්තු තියෙන්නේ ඔය විදිහට ගෙනියන්න නෙමෙයි. ඒකයි. හරි. කොයි කණ්ඩායමටද ඉස්සෙල්ලාම එන්නද කියන්නේ? නොදන්න දෙයක් නෙමෙයිනේ මේක. ඉගෙන ගන්න දෙයක් නෙවෙයි මම අහන්නේ. Taman දන්න දෙයක් ගැන අවධානයෙන් හිටියානම් දැනුණා නම් මොකද්ද උනේ කියලා තේරුණා නම් මේක අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. කොයි කණ්ඩායමටද ඉස්සෙල්ලාම එන්නත දුන්නේ? හරි. නොකියා ඉන්නවා කියන එකෙන් තේරෙන්නේ එකක්. එක්ක ඕගොල්ලෝ දන්නේ නැහැ. හරි. ඒක දන්නව නමුත් කියා ගන්න බැරි කමක් තියෙනවා. වැරදුනොත් මට හිනහ වෙයි හරි මොකක් හරි කියලා. එහෙම බෑ. පරිසරයත් එක්ක වැඩ කරනකොට ඕන ඕවා තමයි අයින් කර ගන්න ඕනේ. මොකද පරිසරය කියන එක ඕගොල්ලෝ හිතනවා නම් ඔක්කොම ඉදිරිපත් වෙන නැත්තම් දකින්න පුළුවන් පේන දෙයක් හැටියට ඒක එහෙම නැහැ. හරි. හොඳටම මතක තියාගන්න අපි මේ කෙරුවේ දැන් මේ ප්‍රතිචාරයක් නැහැ. නමුත් අපි මේක ඉස්සරහට යන්න ඕනේ තේරුම් ගන්න. 65න් වැඩි අයට දුන්නේ. ඕගොල්ලන්ගේ ගෙවල් වල 65 අය හිටියද? වයසක අයට දුන්නේ නාකියට. මොකද 65 පෙන්නට පස්සේ අපි අහන්න ඕගොල්ලෝ සාමාන්‍ය ප්‍රජාවේ 65 පෙන්නට පස්සේ මොකක්ද ඒකට කියන්නේ contribution එක මේ සමාජයට දෙන දායකත්වය මොකක්ද? 65 කියන්නේ දැන් ලංකාවේ හැටියට නම්
රිටයර්මන්ට් ඒජ්. අනිවාර්ය විශ්‍රාම වයස. ඉස්සර තිබුණා 55, 50, ඊට පස්සේ ඒක 55 කෙරුවා, 60 කෙරුවා, දැන් අන්තිමට 65ට ආවා. හරි, දැන් 65න් පස්සේ තියරටිකලි න්‍යායාත්මකව කිසිම කෙනෙකුට රාජ්‍යයේ ඍජු රැකියාවක් නැහැ. ඒවා කොන්ට්‍රැක්ට් නැත්නම් කොන්ත්‍රාක්තු පදනම් වලට විතරයි පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ සමාජය තුළ අපි පිළි අරගෙන තියෙනවා 65 පෙන්නට පස්සේ ඒගොල්ලොන්ගෙන් සමාජ දායකත්වය නැතුව නෙවෙයි, අවමයි. ඒ හින්දා ඒ කොටස මෙතන තීන්දුව උනේ එකයි, 65ට ඉහළ කට්ටිය ගියයි කියලා සමාජයේ ප්‍රශ්නයක් ඇති වෙනවා නෑ. මොකද සමාජයේ සකස් කරලා නෑ ඒගොල්ලෝව තියාගෙන කරන්න. දැන් අපේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි 65 පැනපු අය තවමත් මේ බද්ධ කරගෙන කරන්න හදන දේ තුල තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට සමස්තයක් හැටියට මානව ක්‍රියාකාරකමේ හැටියට සමාජීය ක්‍රියාකාරකම් හැටියට අපි පිළි අරගෙන තියෙන සමාජීය කරුණක් තමයි, social factor එකක් තමයි after 65 the contribution is 0. නැත්තම් minimum. ඒගොල්ලොන්ගෙන් වර්තමානයේට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම දායකත්වයක්. ಗುಣ මොනවාද ඒකට කියන්නේ? අවවාද සහ අත්දැකීම් ගැන කතා කරන එක හැරෙන්න. හරි. ඉතින් ඒගොල්ලොන්ට එන්නත දුන්නයි කියලා තියෙන ගැටලුව මොකක්ද එතකොට? මොකද මේ කරන්නේ පරිශ්‍රණයක් තාම. තාම මේක පිළි අරගෙන තිබුණේ නැහැ. හරි. මේක අවුරුදු 10ක් අපිට ඉන්න කාලයක් තිබුණේ නැහැ. ඒ හින්දා කවන්නේ අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ they are dispensable. ඒගොල්ලෝ අයින් කරවුවට ප්‍රශ්නයක් නැහැ. එන්නත දීලා මැරුණත් ගැටලුවක් නැහැ. එන්නත ගන්නෙත් එකඟතාවයක් ඇතුව එන්නත ගන්න බෑ පිළිගන්නේ නැත්නම් තමන් ඒකට කැමති නැත්නම් එන්නත ගන්න බෑ. එහෙම ගත්තනම් ඒ නිසා තමන් චුත වුණා නම් කරන්න දෙයක් නැහැ. එහෙම වෙච්ච අය ගොඩාක් ඉන්නවා. අදත් ඒ ප්‍රශ්නේ කතා කරනවා. අදත් බහුතරයක් කියන්නේ එන්නතය හරියට යා යුතු ක්‍රමවේදයට නොදුන් නිසා සමාජය තුළ ඒ වයස් කාණ්ඩයට නෙවෙයි පහත් වයස් කාණ්ඩ වෙලත් එක එක විදිහේ අමුතු ලෙඩ රෝග ඇති වෙනවා කියලා. හරි. එතකොට 65න් ඉහළ අයට ඉස්සෙල්ලාම තීන්දුව කරලා දුන්නා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද they are dispensable. නේ? ඒගොල්ලෝ අයින් කරන්න පුළුවන්. නැති වුණයි කියලා සමාජයට ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නිකන් හිතලා බැලුවොත් අපි සමහරලාට කියනවා it's a liability. 65 පෙන්නට පස්සේ ඒගොල්ලෝ බරක්. පෞල් වල හුඟක් දෙනකොට නොකියුවත් මේක බරක්. මොකද ඒගොල්ලෝ නඩත්තු වෙන්න එපා. ඒගොල්ලන් දායකත්වයක් නැහැනේ. දැන් ඒ වුණාට ඒගොල්ලන්ගේ දායකත්වය අපේ සමාජ ක්‍රමවේදය තුල හදාගෙන තියෙන්නේ මොකක්ද ඒකට කියන්නේ මේ ෆික්ස් ඩිපොසිට් වලින්. හරි ඒගොල්ලන්ගේ රිටයර්මන්ට් ෆී එකෙන් තමයි අපි ඒගොල්ලන්ව වටිනාකම දකින්නේ. ඒකත් දැන් එනවනේ බැහැගෙන යනවා. දැන් ෆික්ස් ඩිපොසිට් වැඩක් තියෙනවද? දැන් ගිය සතියේ කිව්වනේ ෆික්ස් ඩිපොසිට් එක දෙපුනේ 6.5 ද 7 තිබුණා. දැන් ඒක 5ට බැස්සුවා. දැන් ෆික්ස් ඩිපොසිට් එකකුත් වැඩක් නැති වෙනවා. එතකොට ඒගොල්ලෝගේ වටිනාකමකුත් නැහැනේ. පෙන්ෂන් එක නැහැනේ. පෙන්ෂන් එකෙන් ජීවත් වෙන කොච්චර අය ඉන්නවද ලංකාවේ වුණත් නිකන් හිතන්න. හරි. ඒක නිසාම වයසක අය තියාගෙන ඉන්න අය. ඒක ඉවුණාට පස්සෙත් යනවනේ පෙන්ෂන් එක ට්‍රාන්ස්ෆර් කරගෙන තියාගෙන ඉන්න පුළුවන්. ඒකට විතරයි එයාගේ වටිනාකම. නමුත් එහෙම නැත්නම් පොදුවේ ගත්තොත් they are dispensable. ඒගොල්ලෝ ගියයි කියලා සමාජයේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි කියමු සමාජයේ පැවැත්මට හෝ සමාජයේ contribution එකක් දායකත්වයක් හැටියට වෙන්නේ නැහැ. හරි. දෙවෙනි කණ්ඩායම කාටද දුන්නේ? 13න් පල්ලෙහා. මතකද? හරි අපිට දෙන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ මම 65 පැනපු මිනිහෙක් නිසා මට කලින් තිබුණා මම ගිහින් ගත්තා. එතකොට මම ගන්නෙ මගේ අපි කියන අතුරියක් අරගෙන රිස්ක් එකක් අරගෙන තමයි මම එක ගත්තේ. හරි. එතකොට 13න් පල්ලෙහා කෙනාට කවුද දෙන්න ඕනේ අවසර? දෙමව්පියෝ දෙන්න ඕනේ. දෙමව්පියන් අවසරය දුන්නේ නැත්නම් 13 below 13 කියන එක තමයි second category එකට දුන්නේ නැත. ඒත් කල්පනා කරන්න අනුමත නැති බෙහෙතක් හරි 65න් වැඩි කට්ටියට දුන්නේ අයි කියන එක දැන් කියන්න පුළුවන් බය නැතුව අපිට. අයි 13න් පල්ලෙහාට දෙවෙනි කණ්ඩායම හැටියට දුන්නේ. මොකක්ද එතන තියෙන විශේෂත්වය? ඇයි
මැදට දුන්නේ නැත්තේ. මේක තමයි හුඟක් අම්මා කියන්නේ මේ වගකීම මත තීන්දුව ගන්නකොට තියෙන දේවල්. මැදයි යට කෑල්ලේ උඩ කෑල්ලේ මේ තුනට වෙන් වුණේ ඇයි කියන එක තමයි මම මේ කියන්න හදන්නේ. 13න් පල්ලෙහා කියන්නේ කන්ට්‍රිබියුෂන් එකක් සමාජයට දෙන්නේ කොහොමද? උඩ හිටපු කට්ටියත් කන්ට්‍රිබියුෂන් එකක් දායකත්වයක් සමාජයට දෙන්නේ නනවත්කමින් නැත්නම් එක්ස්පීරියන්ස් එක විතරයි. හරි. ඒකත් අපිට එච්චර වැදගත් නැති හින්දා තමයි අපි ඒක එතනට දුන්නේ. වැරදුනත් කමක් නැහැ. ඒකතනින් බල්ලා හරි ගස්ස ගමු. අපි කියනවා large scale experiment. මහා පරිමාණ පරීක්ෂණයක් එතන වුණා. 13න් පල්ලෙහාට දෙන්න හේතු වුණේ. ඒගොල්ලෝ තාමත් කන්ට්‍රිබියුෂන් එකක් කරනවා. සමාජයට නෑ. එතන බැලුවත් ලයබිලිටි එකක්. එතනත් බරක්. දරුව බලා ගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයිනේ. Taman කොච්චර දරුවන්ට ආදරය කරුවත් මොනවා කරුවත් පවුල තුල ඒක අපි කියනවා it's still a liability. මේවා මෙහෙම වචන වලින් කියනකොට හුඟක් අය අකමැති වෙන්න පුළුවන්. නමුත් මේව තමයි සමාජ අධ්‍යයනය තුල අපි හොඳට තේරුම් ගන්න ඕනේ. පරිසරයත් එක්ක ගනුදෙනු කරනකොට මේවා හරි වැදගත්. it's a liability. ඒ හින්දා කොච්චර කැමති වුණත් කරන්න දෙයක් නැහැ. බලමු මේ එක්ස්පෙරිමන්ට් එක යටතේ මොකද තාම අනුමත කරපු ඩ්‍රග් එකක් නෙවෙයි මේක. අනුමත කර WHO එක අනුමත කරපු එක ඇත්ත. නමුත් ඒ අනුමතය කරලා තියෙන්නේ සම්මතයේ කඩලා. ඒ කඩලා කරපු නිසා තමයි මේ ක්‍රමවේදයට ගියේ. ඒ හින්දා 13න් පල්ලෙහා කරන්නේ ප්‍රොඩක්ටිව් යුනිට් එක තාම ඉන්නවා. ඒ 13 හදන්න පුළුවන් ඒජ් එක තාම ඉන්නවා සමාජය තුල. ඒගොල්ලන් තුල මේ ගැටලුව තරම් තීව්‍ර නොවන හැටියට පෙනුන නිසා. ඊළඟට තමයි අන්තිමට ඒකෙත් පල්ලෙහෙන් උඩට ආවා මිසක් එකපාරටම උඩට ගියේ නැහැ. 13න් පල්ලෙහාට ගියා ඊට පස්සේ 16ට ගියා ඊට පස්සේ තමයි බැලන්ස් කියලා ගියේ. මොකද එහෙම කරනකොට අර අවුරුදු 10ක පරිේෂණ කරලා ඒකේ බලපෑම් බලාගෙන ඇවිල්ලා සමාජයට අනුමත කරන්න කලින් අපි කියන ටෙලස්කෝප් කරලා ඔක්කොම හිර කරගෙන ඉක්මනටම අවුරුද්දක් ඇතුළත අවුරුදු දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම පරිේෂණය සාර්ථක කරගත්තා. දැන් හැබැයි හුඟක් දෙනෙක් දන්න කරුණක් මේක. හුඟක් දේවල් කියනවා මේ ප්‍රශ්න වැඩි. සෞඛ්‍යමය වශයෙන් ගත්තොත් කට්ටියට ලෙඩ වෙනවා වැඩි. දැන් මම කිව්වා වගේ වර්තමානයේ වෛරස් එකක් හැදුනම කට්ටිය ලෙඩ වෙනවා. ඒව ලීසින් සුව වෙන්නේ නැහැ. මේ ඔක්කොගෙම ගිහිල්ලා අහනකොට අහනවා කොවිඩ් එක අරගෙන තියනවද? ඉස්පිරිතාලේ ගේනවා නෑ කොවිඩ් එක අරන් තිනවා. ඉතින් මම අහන්නේ මොකක්ද what is the relevance? මොකක්ද මේකේ තියෙන පදනම? ඇයි කොවිඩ් එක ගත්තද නැද්ද කියන එක අහන්න ඕනේ තමන්ට වෛරස් එකක් තියෙනකොට බෙහෙත් දෙන්න. මොකද එතන ක්‍රියාවලිය තුල මොකක් හරි අඩුවක් හෝ තාම සම්පූර්ණයෙන් පූර්ණ වශයෙන් නොවිසඳුණු කරුණක් තියෙනවා. හරි එහෙම නැත්නම් තමන් ඉස්පිරිතාලෙට ගිහිල්ලා බෙහෙතක් ගන්න හදනකොට ඉතිහාසය බලන්නේ ඒකයි. මොකද සමහරලාට තමන්ගේ ඉතිහාසය නිසා තමන්ට ලැබෙන බෙහෙතේ ප්‍රතිචාරය හරියාකාරව නොලැබෙන්න පුළුවන්. එතකොට කොවිඩ් එක අරගෙන තියෙන කට්ටිය බොහෝ දෙනෙකුට අර වෛරල් රෙස්පොන්සස් හුඟක් අඩුයි. මොකද ඒ ගත්ත එන්නත හරහා දේහයේ තියෙන ප්‍රතිදේහ හැකියාව ටිකක් වැඩි වුණා විතරක්ම නෙවෙයි බොහෝ පැතිවල ඒගොල්ලෝ කියන්නේ ඒක පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ කියලා. ඉතින් සෙන්සිටිවිටි වැඩි. සංවේදීත්වය අනිත් අයට වඩා වැඩි කියන එක. ඉතින් ඒ හින්දා සමස්තයක් හැටියට ලෝකයේ තුල අද මේ කාලේ වෙනකොට හුඟක් සයන්ටිෆික් ඒ කියන්නේ මෙඩිකල් සයන්ස් වල කියන දෙයක් තමයි ඉක්මනට වෛරල් ඩිසීසස් ප්‍රචලිත වෙනවා විතරක් නෙවෙයි ඒකෙන් සසෙප්ටිබල් කට්ටිය එකට වැටෙනවා කියන එක. ඉතින් බලන්න මේ සම්මතයන් අභිබවා ගිහිල්ලා අපි අර දේ කරගුවේ නැත්නම් අපි ඉගෙන ගත්ත දේ මේ ඔක්කොම විද්‍යාවේ පසුතලේ. ඒකයි කියන්නේ outbreak shows us that science matters. එතකොට වර්තමාන පරිසර ප්‍රශ්නයක් වුණත් අපි කතා කරලා ඒකට විසඳුම් හොයන්න යනකොට සමාජීය කරුණක් වුණත් social sciences සමාජීය විද්‍යාව. මොකද විද්‍යාව කියන එකයි මෙතන වැදගත්. ඒක ඒ මානසිකත්වය හැම එකටම දැන් අතුල් වෙලා තියෙන්නේ. science thinking. දැන් ඔයගොල්ලෝ science කී දෙනෙක් කරලා තියෙනවද? 9 පන්තියට නෙවෙයි මම කියන්නේ. 9ට එහා. හරි. වෙන ක්‍රමයක් නැහැනේ. ඔයා මොනවද කරලා තියෙන්නේ? maths.
එතකොට සයන්ස් කරලා තියෙනවා. සයන්ටිෆික් තින්කින් ඔයාගේ මැතමැටික්ස් නොලෙජ් එකේ තියෙන්න ඕනේ. හැබැයි තියෙනට දැන් මේ ඔක්කොම බලන්න සමාජ අධ්‍යයන. ඔක්කොම සෝෂල් සයන්සස්. කවුද සෝෂල් සයන්සස් තිබ්බේ ලංකාවේ? මෑතක. අවුරුදු 15 20කට එහා. ඊට කලින් ඔය ආර්ට්ස් ෆැකල්ටි කියලා කිව්වා මිසක් සමාජ අධ්‍යයනය කියන කොටසක් වෙන් කරගත්තා. සයන්ස් ෆැකල්ටි තියෙනවා, ආර්ට්ස් ෆැකල්ටි තියෙනවා, කොමර්ස් කියලා බිස්නස් ෆැකල්ටි තියෙනවා. ඒවා හැදුනා. නමුත් ඒවා සයන්ස් උනේ කොහොමද? බිස්නස් සයන්ස් නේ දැන් කියන්නේ. BSc කියලා දෙන්නේ සයන්ස් නේ. බිස්නස් සයන්ස් කියලා ඩිග්‍රී ගන්න. ඇයි සයන්ස් කැල්ල මෙහෙට එකතු කරන්නේ? හැම විෂයකටම සයන්ස් කැල්ල දැන් එකතු කරනවා. ඉස්සර සයන්ස් කිව්වොත් දැන් පාසලේ තියෙන්නේ සයන්ස් ආර්ට්ස් නේ. ඉස්කෝලේ තාම තියෙන්නේ පරණ ක්‍රමයේනේ. විද්‍යාව කරනවා ළමයි අනිත් අය ඔක්කොම ආර්ට්ස් කරනවා. එතකොට විද්‍යාව කරන්න විද්‍යාගාරයක් තිබුණේ නැත්නම් ඒ ඉස්කෝලේ කවදාකවත් විද්‍යාව කරන්නේ නැහැ. අපි දන්න විදිහට පර්යේෂණයක් කිරීම පමණක්ම විද්‍යාව නෙවෙයි. ඒ හින්දා ඕනම ඉස්කෝලේක විද්‍යාව කරන්න පුළුවන්. විද්‍යා පර්යේෂණ වුණත් පර්යේෂණාගාරයක නොකරුණත් එළියේ තියෙන ඕන තරම් කරන්න පුළුවන්. ඉතින් අපි අර විද්‍යාව අර්ථකථනය කරගෙන තිබුණු ක්‍රමවේදයේ අතීතයේ නිසා තමයි අපිට පාසලක වුණත් විද්‍යා සහ සමාජ අධ්‍යයනය කියන වෙනසක් ඇති කරගෙන යන්න ඕනේ. ඒ නිසා ඉස්කෝලේ වල තාමත් මේ යන්නේ මේ වැරදි ක්‍රමේ. දැන් ඒවා වෙනස් කරගන්න අධ්‍යාපනයේ හදාරන අධ්‍යාපනය ගැන කතා කරන කට්ටිය වුණත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද කොයි පැත්තකින් බැලුවත් අර පොදු දේ ගැන නොදක යන්න බෑ. එතකොට මෙතන අපිට සමාජ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කොවිඩ් එක නිසා ආවා. ඒ හින්දා ඒක විසඳ ගන්න අපිට එන්නතක් කියන එකක් තිබුණා. ඒක අපි දැනුවත්ව තිබුණා. අධ්‍යයනය කරගෙන හදාගෙන තිබුණා. ඒක විද්‍යානුකූලව සකස් කරලා මිනිසුන්ට දෙන්න ඕනේ කියන එක උඩ තමයි අපි ඒ නිසා කියන්නේ විද්‍යාව කියන එක මෙතන වැදගත්. මොන පැත්තකින් මොන විදිහකට ආවත් science matters කියන්නේ ඒකයි. විද්‍යාව කියන එක අදාළයි. එතකොට මොන විෂයෙන් ආවත් දැන් ඕගොල්ලෝ කම්පියුටර් අධ්‍යයනය කරනවා කම්පියුටර් සයන්ස් නේ කියන්නේ. ඇයි කම්පියුටර් සයන්ස් කියන්නේ? මොකද්ද කම්පියුටර් එකයි සයන්ස් එකයි අතර තියෙන සම්බන්ධතාවය? ඒත් ඒකමනේ. මොකද සයන්ස් කියන්නේ එතකොට a process of thinking. කම්පියුටර් එකේ සයන්ස් නැහැ. නමුත් කම්පියුටර් එක පාවිච්චි කරන්න අවශ්‍ය නම් විද්‍යානුකූලව හිතන්න හැකියාව තියෙන්න ඕනේ. කම්පියුටර් එකේ ක්‍රියාකාරීත්වය ගැන තේරුම් අරගෙන ඒක හරිගස්ස ගන්න හෝ ඒක වැඩි දියුණු කරගන්න ඕන නම් විද්‍යාව කියන දැනුම තියෙන්න ඕනේ. විද්‍යාව science knowledge ඕනේ. ටෙක්නිකල් ටිකල් නෙවෙයි science knowledge එක ඕනේ. එතකොට සාමාන්‍ය ජීවිතේ හසුරුවා ගන්න විද්‍යාව දැනගන්න ඕනේ. ඒ හින්දා තමයි අපි තර්ක කරන්නේ බොහෝ විට science is a common subject. ඒක social sciences ආරම්භය කියලා කිසිසේත්ම වෙන් කරන්න අවශ්‍ය නැහැ. ඒවා වෙන වෙනම තියෙන්න පුළුවන්. කැමැත්ත අනුව කරගන්න. හැබැයි science කියන බේස් එක. ඒ පදනම තමයි බොහෝ විට ඉස්කෝලේ අපි කියන්නේ 9 පන්ති වෙනකම් විද්‍යාව උගන්වන්න. නමුත් හේතුව තියෙන්නේ ඒ 9 පන්ති වෙනකම් උගන්වන්න පුළුවන් විද්‍යාවේ සීමාවක් තියෙනවා. සංකල්පමය වශයෙන් කියන්න පුළුවන් සීමාවන් තියෙනවා. මොකද 9 පන්ති වෙනකම් දරුවෙකුට තේරුම් ගන්න පුළුවන් පදනම කොතැනද තියෙන්නේ. අපිට එතනින් එහා යන්න උගන්වන්න බෑ. ඒ නිසා අපි අධ්‍යයනය කරනකොට අපි කියන්නේ විශ්වවිද්‍යාල වලට එනකොට අපි කියන්නේ මේ definitions are not necessary. හැම කෙනාම සයන්ස් ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඒක ඇතුලේ Tamanට කැමති වෙන වෙන දේවල් ඉගෙන ගන්නකට ප්‍රශ්නයක් නැහැ. එතකොට සයන්ස් තියෙන්න ඕන කම්පියුටර් ඉගෙන ගන්න පුළුවන්. සයන්ස් තියෙන්න ඕන මැත්ස් කරන්න පුළුවන්. සයන්ස් තියෙන්න ඕන අපි ෆිසික්ස් කරන්න ඕනේ. දැන් මේ ෆිසික්ස් කිව්වොත් it's a science. ඒක වෙන මොකක්වත් නැහැ. සෝෂල් සබ්ජෙක්ට් එකක් සමාජ අධ්‍යයනය කරන්න ඕනේ. හැබැයි සයන්ස් එක නැතුව සමාජ අධ්‍යයනය කළා වැඩක් නැහැ. ඒ හින්දා තමයි සෝෂල් සයන්සස් කියලා අද අපි කියන්නේ. හැබැයි මේක අපිට තේරෙන්නේ නැහැ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ අපි කතා කරනකොට. මොකද අධ්‍යාපනය විශ්වවිද්‍යාල හරහා ඇවිල්ලා එළියට ආපු අය කී දෙනෙක්ද ඉන්නේ? ඕනෑම රටක පොදුවේ ගත්තොත් බොහොම අවම ප්‍රමාණයක් ඉන්නවා. බහුතරයක් ඉන්නේ එහෙම ගියපු නැති කට්ටිය. ඉතින් ඒගොල්ලොන්ට එතකොට මේක තේරෙන්නේ නැත්නම් ගැටලුවක් තියෙනවා. හරි. ඊළඟට අපිට තේරුණු දෙයක් තමයි මේ කිසිම දෙයක් පරිපාලනයේ ව්‍යුහයකින් තොරව කරන්න බෑ. කොයි විදිහකට අපි මේවා අකමැති වෙන්න පුළුවන් ඒවට පත් වෙන ක්‍රමවේද මේ ඔක්කොම වෙනස්. මේව නෙවෙයි. but governance කියන එක පරිපාලනමය අවශ්‍යතාවය කියන එක
අනිවාර්යයෙන්ම ලෝකයේ තිබිය යුතුයි කියන එක ගැන රටේ තිබිය යුතුයි කලාපයේ තිබිය යුතුයි කියන එක ගැන අපිට දැන් තර්කයක් නැහැ. governance පරිපාලනමය ක්‍රමවේදයක් මොකක් හරි එකක් අපිට අවශ්‍යයි. ඒක කොයි රටාවෙන්ද වෙන්නේ කියන එක අපිට වෙනස්කම් තියෙන්න පුළුවන්. හරි දැන් අද උදාහරණයක් හැටියට ගත්තොත් දැන් පහුගිය සති දෙක තුන ලංකාවේ තියෙන හොඳම ප්‍රජාතන්ත්‍රද කොහෙද තියෙන්නේ? ලෝකේ සමාවෙන්න. ලෝකේ තියෙන හොඳම ප්‍රජාතන්ත්‍රවාදයේ තිබුණේ කොහෙද? මං තිබුණයි කියලා කියන්නේ. අතීතයත් එක්ක බලලා මම කියන්නේ. අපි ඔක්කොම මොනවද කරන්න හැදුවේ මෙච්චර කාල? ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යතාන්ත්‍රයක් පවත්වාගෙන යෑම. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යතාන්ත්‍රය කොහෙද තියෙන්නේ? මෙතෙක් කල් අපි කරගෙන ආපු දේ යනවා කියන්නකෝ. රුසියාවේ තිබ්බද? චීනේ තිබ්බද? නෑනේ. ඒවද ඒකාධිපති. රුසියාව කියන්නේ ඒකාධිපතිත්වය. චීනය කියන්නේ ඒකාධිපති. හරි? උතුරු කොරියාව ඒකාධිපති. දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදී. එතකොට යුරෝපයේ තියෙන රටවල් වලින් හැම රටක්ම නෙවෙයි බොහෝ රටවල් ප්‍රංශය ගත්තොත් ජර්මනිය ගත්තොත් ජර්මනියේ තිබ්බා ඒකාධිපතිවාදය හිට්ලර් කාලේ. හරි? දැන් මුසෝලිනිලා මේ කට්ටිය එක්කෙනෙක්වත් ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ නැහනේ. හරි? අපි ඒගොල්ලෝ ඔක්කොම ඒකාධිපති කියලා කියන්නේ. නමුත් ඊට පස්සේ ආපහු ප්‍රජාතන්ත්‍ර. නමුත් රාජ කාලෙත් ප්‍රජාතන්ත්‍රය තිබ්බා. නෑනේ. එතකොට ඒක රාජ්‍ය ක්‍රමවේද රාජ්‍යතාන්ත්‍රය අනුව කරන දේ එතන ප්‍රජාතන්ත්‍රවාදයක් නෑනේ. අපි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මිනිසුන්ගේ මතයට අනුකූලව ක්‍රියාත්මක වෙන රාජ්‍යතාන්ත්‍රණයක් නැත්නම් පරිපාලනමය තාන්ත්‍රයක් ගැන කතා කරන්නේ. ඉතින් අද පහුගිය අවුරුදු වල දිගටම අදටත් බොහෝ දෙනා හිතනවා ඇති බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි. යුරෝපයේ බොහෝ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. ලංකාවේ අපි යන්නේ ඒ ක්‍රමවේදය බලාගෙන අපේ රටෙත් ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා කියනවා. ඊට පස්සේ කියනවා ඇයි ඒක වෙනස් වුනේ කවදද? ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඇවිල්ලා ජනාධිපති කෙනෙක් හැදුවා. ඒක පුද්ගල පරිපාලනයක් නැද්ද? එයානේ තීන්දුව කරන්නේ. පාර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන ජනාධිපතිතුමාට ගිහිල්ලා ජනාධිපතිතුමා තමයි ක්‍රියාත්මක කරවන්නේ. හැබැයි ජනාධිපතිතුමාට තියෙනවා අන දෙන්න පුළුවන්. අපේ මේ කොන්ස්ටිටියුෂන් එකෙත් ඒක තියෙනවා. එයාට ඕනනම් පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි ඒක කරන්න සීමා තියෙනවා. නමුත් ඒක කරන්න පුළුවන්. හදිසි නීතිය ප්‍රකාශ කරන්න පුළුවන් බැරිද? ජනාධිපතිතුමාට පුළුවන්. හරි. එතකොට මේ හදිසි නීතිය ප්‍රකාශ කරුවාට පස්සේ කවුද බලගතු? පාර්ලිමේන්තුවේද ජනාධිපති? ජනාධිපති. පාර්ලිමේන්තුව හදිසි නීතිය ප්‍රකාශ කරුවාට පස්සේ ලංකාවේ වුණත් ශුන්‍ය වෙනවා. අවම වෙනවා. හරි? දැන් අද ලෝකේ දැන් වෙන්නේ මොකද්ද කියන්නේ? මම මෙතනට එන්නේ හදන්නේ. දැන් අපි හුඟක් විට අපේ ලංකාවේ ඉන්න බහුතරයක් ගත්තොත් අපි කියන්නේ හොඳම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තමයි යුරෝපයේ තියෙන්නේ, ආහාරي තියෙන්නේ, මෙහෙ තියෙන්නේ. ඒ ඔක්කොගෙම ගිහිල්ලා අපි කියනවා ඒක තියෙන හොඳම තැන ඇමරිකාව කියලා. ප්‍රාන්ත 51ක් නේ. පුද්ගලික ප්‍රාන්ත. වෙන වෙනම ස්ටේට්ස්. 51 දෙනෙක් එකට වෙලා එක්සත් ජාතීන් කියන යුනයිටඩ් ස්ටේට්ස් කියන එක හැදෙනවා. 50. හරි? එතකොට ඒ 50 ඇතුලේ තියෙනවා ඒගොල්ලොන්ගේ ඒ රට ඒ ස්ටේට් එකේ ඒ ප්‍රාන්තය තුල නැත්නම් කලාපය තුල ඇතුලේ ක්‍රියාත්මක කරන්න ආණ්ඩු ක්‍රමවේදයක්. 50ම එකතු කරගෙන කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒකත් අපි කියන හොඳම ප්‍රජාතන්ත්‍රවාදී. එතකොට එතන එක පුද්ගලයෙක්නේ දැන් මේ දවස්වල වෙන දේවල් ඕගොල්ලෝ ෆලෝ කරනවද පොඩ්ඩක්? නිකන් ලෝකේ මොනවද වෙන්නේ කියන එක ගැන නිකන් දැනුවත් වීමට හරි කරනවා නම් දැන් මිනිහා ඊයේ මොකද්ද කරුවේ? පෙරේදා. එකපාරටම ප්‍රකාශ කරනවා මම යුරෝපීය රටවල් වලට 150කට ටැරිෆ් ගන්නවා, බද්දක් ගන්නවා. ඇමරිකාවට ගේන ඕනෑම දෙයකට මුදලට 150ක් බදු ගන්නවා. දැන් ඒක අනුමත කළාද? නැහැ. මෙතෙක් එයා පත් වෙලා දැන් දින 115ක් වෙනවා. මේ දින 115 දී ඇමරිකානු ඉතිහාසයේ එක පුද්ගලයෙක් හැටියට වැඩිම අපි කියන්නේ ප්‍රෙසිඩෙන්ෂල් ඩික්‍රීස් කියන එක ජනාධිපති ආඥා දීපු එකම වැඩිම පුද්ගලයා එයා වෙනවා. 60 ගාණක් මේ වෙනකොට දීලා. ඒ එකක්වත් පාර්ලිමේන්තු අනුමැතියක් නැහැ. දැන් අපි ඒක මෙහෙ කෙරුවා නම් මොකද කියන්නේ?
මෙහෙ කෙරුණානේ විටින් විට සමහර විට. එහෙම කරනකොට අපි කෑ ගැහුවානේ. ඉතින් ඒක හොඳම ප්‍රජාතන්ත්‍රවාදය නම් අද ඇයි අපි කියන්නේ නැත්තේ ඒක හොඳ නැහැ කියලා? කවුරුත් කියන්නේ. හරි දැන් අපිට 10ක 20කනේ 25ක බද්ද ගැහුවට පස්සේ දැන් අපි ෆැක්ටරි වැහෙනවා. වැයි වැහෙන්නේ මොකද අපිට විකුණ ගන්න බෑ. අපේ බාණ්ඩ. මේ රටේ සිදුවෙන දේ. නමුත් මේ ඔක්කොම මම මේ කියන්නේ ගවර්නන්ස් කියන පරිපාලන ව්‍යුහමය තියෙන්න ඕන. හැබැයි එදා කොවිඩ් එකෙන් අපි ඉගෙන ගත්තෙත් ওই ව්‍යුහය නැතුව ලෝකේ පවත්වා ගන්න බෑ. රටක් තුළ වුණත් පැවතින්න නම් ගවර්නන්ස් එක තියෙන්න ඕන. පරිසර ක්‍රමවේද වල පරිසරයේ අපිට බලාපොරොත්තු වෙනවා නම් යහපත් පරිසරයක් පවත්වාගෙන යන්න හොඳ පරිපාලනයේ ක්‍රමවේදයක් අවශ්‍යයි. එහෙම නැතුව නරක දෙයක් වෙන තැන ඒක නරකයි ඒ නිසා ඒක වෙනස් කරලා හරියාකාරව ඒක කරන්න ඕන කියන එක කිව්වට බෑ කෙරෙන්න ඕන කරන ව්‍යුහය එතන නැත්නම්. හරි එතකොට ඒක අපි හොඳට ඉගෙන ගත්තා කොවිඩ් වෙලේ මොකද එහෙම නොතිබුණා නම් ඒක වෙන්නේ නැහැ. Reveals that the global economic system is not immutable. ලෝක ආර්ථික ක්‍රමය තර්ජන වලට ලක් නොවන කිසිම immutable කියන්නේ බලපෑම් රහිත පද්ධතියක් නෙවෙයි. ඒක වුණත් දෙදරන්න පුළුවන්. ලෝක ආර්ථිකයේ මේ දවස්වල විශාල වශයෙන් දෙදරීමකට ලක් වෙලා තියෙන ඔය ට්‍රම්ප් මහත්තයා කරන ප්‍රශ්න නිසා. හරි මුළු ආර්ථිකයේම අපිට තමයි අන්තිමට අපිට මොකද අපි කියන්නේ පොඩි මිනිස්සු තමයි අන්තිමට හිර වෙන්න යන්නේ කියන එක අනිවාර්යයෙන්ම සිදු වෙනවා. දැන් අපේ ඇඟලුම් කම්මල් වලට ලොකු ප්‍රශ්න තියෙනවා. හරි මොකද අපේ ඇඟුම් කම්මල් වල එකම සහනය තියෙන්නේ මොනවාද ඒකට කියන්නේ මේ signature products බොහොමයක් ලංකාවේ ඉතුරු වුණා කොමන් ඒවා ටික හින්දා අඳින ඇඳුමේ යම්කිසි සීමාවක් තිබිය යුතුයි කියන එක. දැන් මේවා ඔක්කොම තියෙන්නේ සමාජයේ මේ තියෙන ස්වરૂපය නිසා. කොවිඩ් එකෙන් කෙරුවේ මේ ඔක්කොම ටික හෙළුවා. ටක් ගාලා කඩලා දැම්මා. මේවා පොහොසත්ම කෙනා කියලාත් ප්‍රශ්නයක් නැහැ. දුප්පත්ම කෙනා කියලාත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යතාන්ත්‍රයක් කියලාත් ප්‍රශ්නයක් නැහැ. ඒකාධිපති චාන්ත්‍රයක් කියලාත් ප්‍රශ්නයක් නැහැ. ඔක්කොටම එක හා සමානව බලපානවා. immutable. System is not immutable. ඒවා එකක්වත් ආරක්ෂණ වෙන්නේ නැහැ. ඒ තරම් ප්‍රබල දෙයක්. මේ ඔක්කොම පරිසර සාධක. පරිසරය අදටත් එහෙමම තමයි. දැන් දේශගුණික විපර්යාසය කියන එක පොහොසත් මිනිහා දුප්පත් මිනිහා කියලා වෙනසක් නැහැ. බලපෑම එකයි. නමුත් ඒකේ ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. පොඩි එක්කෙනාට තියෙන දේත් ලොකු එක්කෙනාට තියෙන දේත් ඒක හරහා ඇති වෙන ප්‍රශ්නය මොකක්ද කියන එක වෙන්න පුළුවන්. Reveals starkly that a conservation model based on global travel is not sustainable. Conservation model based on global travel is not sustainable. දැන් conservation model එක කියලා උතන එන්නේ carbon dioxide emission levels අඩු කරන්න ඕන නිසා එයා traffic ගැන කතා කරුවා, travelling ගැන කතා කරුවා, travel කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මේ වගේ තියෙන contributions ටික එකෙන් පරිසරයට තියෙන දායකත්වය මේ ඔක්කොම නිසා ඕන තරම් යන්න පුළුවන් RMA කියලා. නමුත් අපි දන්නවා ඒක වැටුණා. දැන් ලංකාව ගත්තොත් it came to zero. කොවිඩ් එක ඇති වෙච්ච ගමන් ලංකාවේ ටූරිසම් බිඳුවටම බැස්සා. බිඳුවට බෑලා මාස 3ක් ගියා. ගිහිල්ලා ඉවරලා තමයි හිමින් යන්නේ. තාමත් දැන් අපි කියන්නේ we are recovering good. මේ වෙනකොට හොඳයි. වෙනස් වෙලා තියෙනවා. ඒක අපි සතුටු වෙන්න ඕන. එහෙම කියාගෙන යන්නේ. හරි? වැඩි වෙනවා. ඒ හින්දා අපිට. මොකද ඒක හරහා තමයි අපේ ආර්ථිකයේ යම්කිසි සවියක් අපිට ලබා ගන්න පුළුවන් foreign exchange ලැබෙන නිසා කියන එක උඩ තියෙනවා. නමුත් ඒක ඇතුලේ වෙන ප්‍රශ්න තියෙනවා. ඒක වෙන්න බෑ. තියෙනවා. ඒක අපි හිතමු. නමුත් ඕනෑම ආර්ථිකමය දායත්ව ක්‍රමවේදයක් සංරක්ෂණයට කියලා කතා කරලා වැඩ කරුවත් පරිසර හිතකාමීත්වයෙන් වශයෙන් ක්‍රියා කරුවත් ඒවා තිරසාර නැහැ කියන එක මේ වගේ ලෙඩ රෝග වලින් අපිට පෙන්වලා තියෙනවා. හරි. ඊළඟට 7 වෙනි එක හැටියට ගත්තේ it has reawakened our values of nature. ස්වභාවයේ වටිනාකම නැවත ප්‍රතිවර්ධනයක් කිරීමට සමත් වුණා.
මොකද මේක කොච්චර උත්සාහ කෙරුවත් කට්ටිය මේක කෘතිමව පර්යේෂණාගාරයක් තුලින් ආපු දෙයක් හැටියට කියලා චීනයට ඇඟිල්ල දික් කරන්න හුඟක් දෙනා උත්සාහ කෙරුවට අවසාන තීන්දුව දැන් බොහොම පැහැදිලි. මේක පර්යේෂණාගාරයක ඇතිවිච්ච දෙයක් නෙවෙයි. මේක ස්වභාවයේ ඇතිවිච්ච විකෘතියක් හරහා සිදුවිච්ච දෙයක්. එතකොට ස්වභාවයේ ඒ විකෘතිය ඇතිවීමට පාදක වුණ සාධක හැටියට දකින්නේ අර පැංගොලින් කියන්නේ මොකද්ද? කබල්ලෑවන් කෑමට ගැනීම නිසා ස්වභාවයෙන් ඒගොල්ලෝ ඈත් වෙලා වෙළඳ පොළට ගෙනෙනකොට ඒ වෙළඳ පොළ පරිසර පද්ධතියේ තියෙන සාධක නිසා තමයි මේක මියුටේෂන් එක නැත්නම් මේ විකෘතිය ඇති වුනේ කියන එකයි විශ්වාසය. ඒ පර්යේෂණාගාරයක මේක කරවලා නිදහස් කෙරුවයි කියන එකට තමයි ඇමරිකාව සහ යුරෝපීය රටවල් බොහොමයක් චීනයට ඇඟිල්ල දික් කරන්න උත්සාහ කෙරුවේ. නමුත් චීනයේ ඒකට අවකාශ දුන්නා කට්ටියට ඇවිල්ලා බලලා එහෙම වුණාද නැද්ද හරිය කියන එක කරන්න කියලා. ඉතින් දැන් වර්තමානයේ කිසිම සැකයක් නැහැ. අපි දැන් සැකේ තියෙනවා සමහර අය තුළ. නමුත් බෞද්ධ එකඟතාවයේ බොහොම පැහැදිලි ස්වභාවික විකෘතියක් තුලින්. හැබැයි ස්වභාවික විකෘතිය ඇතිවීමට සාධකයේ මානව ක්‍රියාවලිය. ඒ කියන්නේ ඒක මේ කැලෙන් ගිහිල්ලා ඇති වෙලා ආවයි කියන එක නෙවෙයි. මාකට් සිස්ටම් එකක් හරහා ඇතිවිච්ච දෙයක්. විශේෂයෙන්ම ඔය කබැල්ලෑවන් කියන සතුන් ආහාරයට ගැනීම සඳහා වෙළඳ පොළට ගෙනාවම එතනදී තමයි මේක වෙන්න පුළුවන් නැත්තම් උනේ කියන එක තමයි බොහෝ දුරට අද අපි විද්‍යානුකූලව තහවුරු කරගන්නේ. එතකොට ඒ නිසා ස්වභාවය ගැන තියෙන අපේ තක්සේරුව නැත්තම් එහි වටිනාකම ওই විවිධ සාධක ගොඩාක් තියෙනවා. මේවා අතරින් පැහැදිලිවම පෙන්눔 කරගන්න හැකියාවක් ලැබුණා. හරි. එතකොට මේ ඔක්කොම අපි සංසිද්ධියක් හැටියට ගත්තොත් කොවිඩ් එකෙන් අපිව එකපාරටම උඩට දැම්මා. එවැනි දෙයක් නැවත ඇතිවීමට නොහැකිද? අනිත් එක මෙතෙක් ඒක ඇති වෙනකන් අපවත් අපි හිතුවේ නෑ emerging infectious diseases කියන සංකල්පය. emerging කියන්නේ ඇති වෙන රෝග. ඒ වෙනකොට 36ක් තිබුණා. ලෝකයේ ඇති වෙලා තියෙනවා. විටින් විට එක එක වෙලාවට අලුතෙන් රෝග වර්ග ලක්ෂණ සමාජය තුල ඇතිලා තියෙනවා. emerging infectious diseases EIMs කියලා EIDs කියලා කියන්නේ emerging infectious diseases. 36ක් ඒ වෙනකොට තිබුණා. එතකොට කොවිඩ් එක ඇවිල්ලා 37. මොකද හැම සමාජයෙන් ආපු දැන් සමහර ඒවා මම උදාහරණයක් කිව්වොත් ඉබෝලා ස්මෝල් පොක්ස් කියලා තිබුණෝ එක එක විදිහේ දේවල්. දැන් අපි මීසල්ස් මේවා අපි දන්නවා. හරි දැන් ඕම් පරණ රෝග හැටියට අපි දකින්නේ. දැන් කාලේ ඉතින් මීසල්ස් නෑ. මොකද දරුවා උපුතලා මාස 9ක් යනකොට ඕවට ඔක්කොටම එන්නත් කරලා දරුවන්ට ඒවා දෙනවා. චිකන් පොක්ස්, ස්මෝල් පොක්ස් අර වගේ ලෝකෙ නැති එක එක දේවල් තිබුණා. දැන් මේ ඔක්කොම හැබැයි නිකම්ම ඇති වුණේ නෑ. මේවා ස්වභාවයෙන් තමයි ඒ කාලවලදී ඒක උත්පාදනය වුණේ. ඒව තමයි ඔය emerging infectious diseases කියන සංකල්පේ තියෙන්නේ. එතකොට කොවිඩ් එක වෙනකොට 36ක් ඇවිල්ලා තිබුණා. නමුත් ඒවා එකක්වත් අපි කියනවා පැන්ඩෙමික්ස් උනේ නැහැ. ඒ කියන්නේ මුළු මිහිතලයේම නැත්නම් මුළු සමාජ ප්‍රජාවන්ම වහගත්තේ නැහැ. ඒවා ඇති වෙලා ඒ වගේ ගැටලු තැන් වල තිබුණා. දැන් මෙහෙ වුණා එක කාලයක් ඔයගොල්ලන්ට මතක ඇති බර්ඩ් ෆ්ලූ එක. බර්ඩ් ෆ්ලූ එක හැබුණා කුරුළු ගුණ කියන එක හැදෙනකොට ආසියාවේ අග්නිදිග ආසියාවේ ඊස්ට් ඒෂියන් රීජන්ස් වල එක ඇති වෙනකොට ලොකු ගැටලුවක් වුණා. ඒ අනුව කුකුල් අපි කියමු ෆාම්ස් තිබ්බ තැන් ගොවි පොළවල් තිබ්බ තැන් වල කුකුලෝ මිලියන ගණන් මරන්න හේතු වුණා. දැන් ඒක එහෙම ඇති වෙනකොට ඊට පස්සේ කිව්වා දැන් මේ කුකුල් උණ කියන්නේ චිකන් ෆ්ලූ කියන එක යන්නේ කුරුල්ලන්ගෙන් පිට වෙන රටවල් වල ඉඳලා පියාගෙන එන අපි කියන්නේ දැන් මේ පර්යටනය කියලා කිව්වේ අපි කියන ඔය වගේම නිහැරි කුරුල්ලෝ කියන එක මයිග්‍රන්ට් බර්ඩ්ස්ලා කියන මේගොල්ලෝ හරහා මේක එන්න පුළුවන් කියන දේ තිබුණා. ඉතින් ඒ සැකේ නිසා මේ ලංකාවටත් මේක එන්න පුළුවන්. ඒ හින්දා ලංකාවෙත් මේක ගැන බලන්න කිව්වා. ඊට පස්සේ ඉතින්
අත වශයෙන්ම ජායල ඔය පැත්තේ තමයි වැඩි හරියක් කුකුල් ෆාම් තියෙන්නේ. වත්තල ජායල කඳාන ඔය ලයින් එකේ. ඒ අයගේ සමහර අයට හේතු වුණා පොඩ්ඩක් හරි කුකුලෝ ලෙඩ වෙලා මොන හරි වුණොත් කුකුලෝ ටික ඔක්කොම කිකිලියෝ ටික ඔක්කොම කුකුලන් වැඩි කිකිලියෝ හිටියේ ඔක්කොම ටික වනසලා දාන්න. මොකද ඒකේ ක්‍රමවේදය තියෙන්නේ එහෙම වුණොත් ඔක්කොම ටික නැති කරන්න ඕන. එහෙම නැතුව ඒ වෛරස් එක වෙන දැන් කුරුල්ලන්ට යන්නේ කුරුල්ලන් හරහා යයි කියන ප්‍රශ්නේ තිබුණා. කුරුල්ලෙකුට මේක හැදුනොත් දැන් එයා පියාඹගෙන වෙන තැනකට ගියොත් වෛරස් එක අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා එතන ඉන්න කට්ටියට මේ වෛරස් එක දෙනවා. ආසාදනය කරනවා. දැන් ඒ පදනම උඩ දැන් ලංකාවට පිටරට ඉඳලා අපි දන්නවා අගෝස්තු අන්තිම වගේ වෙනකොට අගෝස්තු මැද හරියනකොට පිටරට ඉඳලා කුරුල්ලෝ පියාසර කරගෙන එනවා. නිහාරියන් කියලා අපි කියන්නේ පර්යටන කුරුල්ලන් කියන මේ කට්ටිය එනවා. එතකොට ඒගොල්ලොන්ට මේ ලෙඩේ ගේන්න පුළුවන්. ඒ නිසා හුඟක් ප්‍රශ්න තිබුණා. කල්පනා වුණා මේවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද කරන්නේ? ආර්මී කියන දේවල් හුඟක් බලපෑම ඇති වුණා. නමුත් වාසනාවකට වගේ ඒ වෛරස් එක හැදුනොත් කුරුල්ලට පියාඹන්න බෑ. මොකද ඒක පස්සේ තහවුරු වුණාට පස්සේ අපි තේරුම් ගත්තා නිහාරි කුරුල්ලන්ගෙන් වෛරස් එක ලංකාවට එන්න විදිහක් නැහැ. ඒ චිකන් ෆ්ලූ කියන එක එන්න විදිහක් නැහැ. මිනිහෙකුට ගේන්න පුළුවන්. මිනිහෙකුට ගෙනාවට තව කෙනෙකුට දෙන්න බෑ. ඒක යන්නේ නැහැ ඒ විදිහට. කුරුල්ල හරහා තමයි ඒක ප්‍රචලිත වෙන්නේ. ඉතින් ඒ හින්දා එයාපෝට් එකේ ඒ කාලේ වෙනකොට ඩිටෙක්ටර්ස් තිබ්බා උණ තියනවාද එම්බ්‍රිස්සාව තියනවාද ඒවා තියනවා නම් අයින් කරලා අයිසොලේට් කරලා ඒ වගේ දේවල් කෙරුවා. නමුත් වාසනාවකට මට ඒක කැරියර් කෙනෙක් වෙන්න බෑ. වාහකයෙක් වෙන්න බෑ. මට මේක අරගෙන යන්න බෑ. තව කෙනෙකුට ඒ නිසා මගෙන් ඒක ලැබෙන්නේ නැහැ. මේක කරන්නෙම කුරුල්ලන් හරහා. කුරුල්ලන් හරහා මේක චිකන් කියන එක තිබුණේ කුකුලන්ට තමයි මේක මුනේ. අන්තිමට හොයාගෙන යනකොට තේරුණා නිහාරි කුරුල්ලෙකුට ඒකත් උනේ හරි ඉන්ටරෙස්ටිං ස්ටෝරි එකක් මම කියන්න ඕනේ. මොකද චීනයේ මේක විශාල වශයෙන් ප්‍රචාරණය වුණා. අග්නිදිග ආසියාවේ උරුමේ මේ වියට්නාමයේ තායිලන්තයේ මේ වගේ රටවල් වල මේක හුඟක් මේ වුණා. එකපාරටම මේ එක ෆාම් එකක යුරෝපයේ ෆාම් එකකයි අනිත් පැත්තෙන් අප්‍රිකාවේ ෆාම් එකකයි මේක එකපාරටම මතු වුණා. දැන් ප්‍රශ්නයක් වුණා කොහොමද යුරෝපයේ මේක මතු වෙන්නේ කියලා. දැන් කුරුල්ලන් හරහා මේක යනවා නම් එහෙමනම් කුරුල්ලෙක් ආසියාවෙන් පියාසර කරන්න ඕන යුරෝපයට. කුරුල්ලෙක් ආසියාවෙන් පියාසර කරන්න ඕන අප්‍රිකාවට. අප්‍රිකාවට යන එක නම් බොහෝ දුරට එහෙම වෙනවා. මොකද එහෙම යන කුරුල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. හරහා ලංකාව හරහාත් යන එක්කෙනෙක් ඉන්නවා. අප්‍රිකාවට ගිහිල්ලා ඒ සීතල කාලයේදී අප්‍රිකාවේ ගත කරලා ආපහු එන කුරුල්ලෝ ඉන්නවා. නමුත් හරහට යන ඒ කියන්නේ උතුරෙන් දකුණට එන ඒවා තියෙනවා. දකුණෙන් උතුරට යන ඒවා තියෙනවා. නමුත් නැගෙනහිරෙන් බස්නාහිරට යන ඒවා කවදාකවත් මේ වෙනතෙක් විද්‍යාවෙන් කුරුල්ලන්ගේ නිහාරි ලක්ෂණ වල හඳුනාගෙන නැහැ. එහෙනම් කොහොමද ආසියාවේ තිබ්බ එක යුරෝපයට ආවේ? මොකද එතකොට ඒක හොරිසොන්ටල් ට්‍රැවල් එකක්. බලනකොට ඒක ගිහිල්ලා තියෙන බිත්තර වලින්. මොකද මෙහෙන් යවපු බිත්තර ස්ටොක් එකක තමයි වෛරස් එක ගිහිල්ලා තියෙන්නේ එහාට. ඊට පස්සේ බිත්තර යවන එකත් නවත්තුවා. වෛරස් එක වැඩි වෙන එක නවත්තන්න තිබුණ එකම දේ තමයි එක්කෙනෙක් හරි කික්ලියෙක්ගේ හරි තිබුණා නම් ඒ මුළු ෆාම් එකම නැති කරනවා. ඒ නිසා මිලියන ගණන් කුරුල්ලෝ කිකිලියෝ කුකුලෝ වල දාලා නැති කරලා තියෙනවා. ඒ අනුව තමයි කන්ටේන්මන්ට් කියන එක ඒක ප්‍රචලනය වෙන එක යන එක මේ ෆාම් එකෙන් ඒ ෆාම් එකට බෑ. මොකද ඔය ඔක්කොම එන්නේ ෆාම් එකේ බිත්තර ටික ගේනවා විකුණුම් පොළට. එතනට ගෙනාවම මේවා කන්ටැමිනේට් වෙන්න පුළුවන් chance එක වැඩි. ඒ හින්දා ඒ ඔක්කොම වළක්වන්න ඒ කාලේ චිකන් ඔය බර්ඩ් ෆ්ලූ එක තිබ්බ කාලේ ලොකු ප්‍රමාණයක් ප්‍රශ්න ඇති වුණා. ඒ ෆාම්ස් වල ඔක්කොම දාලා ඊට එහා යනකොට කිව්වේ සැනිටේෂන්. කුකුල් ෆාම් එකත් එක්ක තියෙන ප්‍රදේශයේ පිරිසිදුව තියාගන්නේ නැත්නම් මේ බර්ඩ් ෆ්ලූ එකට ඉස්මතු වෙන්න තියෙන අවස්ථාව වැඩි කියන එක. ඒ හින්දා ඒ වගේ තේරුම් ගත්තට පස්සේ මේ ඔක්කොම පරිසරය ගැන අපි මේ කතා කරන්නේ. වටාපිටාව හරියට තියාගත්තේ නැත්නම් කුකුල් ෆාම් එක කෙරුවත් එතන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ලංකාවෙත් ওই දේවල් තියෙනවා වෙනත් ප්‍රශ්න අපිට තිබිලා තියෙනවා. බර්ඩ් ෆ්ලූ අපිට තිබ්බේ නැහැ. එහෙම වෙන්න තව එක හේතුවක් තියෙනවා. අදටත් ඒක තියෙනවා නැත්තේ නෑ. ජපනීස් එන්සෙෆලයිටිස් කියලා රෝගයක් තියෙනවා. මොලේ
අමාරු වෙන එකක් තියෙනවා ජපනීස් එන්සෙෆලයිටිස් කියලා. ඒක යන්නෙම කුරුල්ලන් හරහාම තමයි. ඒ කුරුල්ලන් හරහා යන තමයි ඒකත් හැම කුරුල්ලෙක් හරහාම ඒක එන්නේ නැහැ. මේ වෙනකොට හොයාගෙන තියෙන්නේ කොක්කු. ඒ කියන්නේ අපි කියන ආඩිඩේ කියන කුලේ ඉන්න කොක්කුන්ගේ කුලේ කුරුල්ලන් හරහා තමයි මේක එන්නේ. 2012 වෙනකන් අපිට මේ ප්‍රශ්නේ ඒ තරම් ලොකුවට තිබ්බේ නැහැ ලංකාවේ. අද ඉතින් ජපනීස් එන්සෙෆලයිටිස් වලට එහෙත් තියෙනවා. එහෙම නැත්නම් ඒවා පාලනය කරගන්න ක්‍රමවේද තියෙන නිසා ඒක ලොකු ගැටලුවක් නෙවෙයි. නමුත් ඇති වෙන්න පුළුවන් රෝගේ ඒ පැති වලින් යුරෝපයේ මේ ආසියාවේ ප්‍රදේශ වලින් හැදිලා ජපනීස් කියන නිසාම ජපානයේ තමයි මේක වැඩියෙන් තියෙන්නේ. අනිත් රටවලට එන්න පුළුවන් කොක්කු හරහා. 2012න් පස්සේ කියලා මම කියන්නේ මොකද 2012 වෙනකන් අපි කුරුළු අධ්‍යයනය තුළ අපිට වැඩි අවධානයක් තිබුණේ නැහැ, වැඩි සාක්ෂි තිබුණේ නැහැ. ආසියාවේ උතුරු පැතිවල ඉන්න කොක්කු ලංකාවට එනවයි කියලා. තාමත් අපිට සාක්ෂිය නැහැ. නමුත් පැහැදිලිවම අපි හඳුනාගෙන තියෙනවා කාලයකට ලංකාවට කොක්කු විශාල ප්‍රමාණයක් එනවයි කියන එක. ඒක 2012ට පස්සේ තමයි අපි හරියටම අවබෝධ කරගන්න හැකියාවක් ලැබුණේ. ඔගොල්ලෝ ඔක්කොම දැකලා තියෙනවා මෙයාව. දැන් මේ දවස්වල කුඹුරු ආශ්‍රිත හාතන බීම ආශ්‍රිත ප්‍රදේශයට ගියොත් රත්තරන් පාට ඔලුවක් තියෙන කොකෙක් ඉන්නවා. කැටල් ඊග්‍රට්. මෙයාට කියන්නේ ගව කොකා කියලා කියන්නේ කැටල් ඊග්‍රට්. දැන් රත්තරන් පාට ඉගෙන එනවා. තව මාසයක් දෙකක් යනකොට ජූනි මාසයේ මැයි මාසයේ දැන් මේ 23 වෙනකොට සාමාන්‍යයෙන් 90ක් විතර ගිහිල්ලා කොළඹෙන් තව ඕනනම් සතියක් විතර යනකොට ඉඳලා යනවා. හරි. ඒ গোল্ডන් කලර් එක තියෙන ගව කොකා කියන එක්කෙනා උතුරු ඉන්දියාවේ හෝ අපි විශ්වාස කරන මොකද ආග්නිදිග ආසියාවේ ඉන්න නිසා ඒ කොහෙන් හරි එනවා ඇති කියලා. අපි තාම අපිට හැකියාවක් ලැබිලා නැහැ ටැග් කරලා කොහෙද යන්නේ කියලා බලන්න. ඒක මෑත කාලේදී වෙනවා. මොකද වෙනත් ටැගින් එක්සර්සයිසස් අපි කොළඹ විශ්වවිද්‍යාලයේ කුරුල්ලන් එක්ක ප්‍රොෆෙසර් සම්පත් සහ ගයෝමිනි මේ කට්ටිය මන්නාරමෙන් කරපු ඒ වගේ පුදුමාකාර තොරතුරු අපිට ලැබිලා තිනවා. මේ ගැන අපි එහෙම වෙන්න පුළුවන් කියන එක ගැන තිබුණා. නමුත් නිශ්චිත වශයෙන්ම වෙනවා කියන එක දැන් තහවුරු කරලා තියෙනවා. ඒවා පසු කාලයක අපි කතා කරමු අවස්ථාව ලැබෙනකොට. දැන් කියන්න හදන්නේ මේ ඔක්කොගෙම දැන් මේ වගේ දේවල් හරහා සමහරවිට රෝග ලක්ෂණ රෝග ප්‍රශ්න ආරම්භය හරහා අපි පරිසරය ගැන එදාට වඩා වෙනස් ආකාරයකින් අද දකිනවා. දැන් 37 හැටියට කොවිඩ් දැක්කත් 38ක් ඇති නොවේද කියන එක කාටවත් කියන්න බෑ. 38 වෙනි ඉමර්ජින් ඉන්ෆෙක්ෂස් ඩිසීස් එක කොවිඩ් එක වගේ වෙයිද? එහෙම නැත්නම් සීමිතව තැන් වල තැනක කොහේ හරි ඉස්මතු වෙලා නැති වෙලා යයිද කියන එක අපිට තාම කියන්න හැකියාවක් නැහැ. අපිට අනාගතයේ මෙහෙම වෙන්න පුළුවන් බැරි කියලා ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් තත්ත්වයක් අපිට නැහැ. එතකොට මේ කතාවේ ඔක්කොම තියෙන්නේ එතකොට ස්වභාවය ගැන තියෙන පසුතලය. එතකොට ස්වභාවයේ අවිනිශ්චිතභාවය සහ ස්වභාවය ගැන තේරුම් ගැනීමට උත්සාහ කිරීම කියන සාධකයේ අපිට කෙලින්ම වෙනවා. ඒව හරහා තියෙන්නේ ඔතන ආයේ කියන්නේ කන්සර්වේෂන් සංරක්ෂණය කියන කරුණට යනවා. එතකොට ස්වභාවයට හානියක් නොවි තියාගන්න යනවා නම් අපි පාවිච්චි කරන වචනේ තමයි සංරක්ෂණය කිරීම. ඒක නැවත නැවත ඒ දේ පවත්වාගෙන යන එක නැත්නම් රක්ෂණය කරන්න කියන එක. එතකොට ඒ මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? දැන් මේ අපි මේ වැඩසටහනේ කියන්නේ ඒකයි. මේව කරන අය ඉන්න ඕන තරම්. ගාක් දැන් අපි කතා කරුවොත් බොහෝ දෙනා සංරක්ෂණය කරනවා. නමුත් සංරක්ෂණය කියන එක හරියට තේරුම් අරගෙනද කරන්නේ. දැන් ප්ලැනට් ප්‍රොටෙක්ටර්ස්ලා හැටියට ගස් හිටවන්නකොට ඉස්සෙල්ලාම මම ආන්දරොන්ට කිව්වේ ওই වැඩේ වැඩක් නැහැ. මොකද මමම හිටවල ඇති ගස් මන් දන්නේ 10000ක් හරි ඒ තරමට සමාන ප්‍රමාණයක් කොහේ හරි එක එක තැන්වල අනුබල දීලා හිටවලා තියෙනවා 1960 ගණන් 70 ගණන් වල ඉඳලා. ඒ ගස් කෝ දැන් කොළඹ නගරයේ ගියොත් පාරවල ගියොත් ගස් දකින්නවද? තියෙනවා ගස්. නමුත් තියෙන ඔක්කොම හත්මුතු පරම්පරාවකට කලින් හිටවපු ගස් ඒවත් දැන් කඩා වැටෙන. හැබැයි ඕගොල්ලෝ ගියොත් ලේක් හවුස් එක තියෙන පාරේ ඩීන්ස් රෝඩ් ඩීන්ස් ඉස්සර එතන ස්ටුඩියෝ එකක් මේ ෆිල්ම් තියටර් එකක් තිබ්බා ඒක දැන් නැහැ. හරි එතන ඉඳලා ඒ කියන්නේ මර්දාන පැත්තේ ඉඳලා
එහාට ලේක් හවුස් රෝඩ් එකේ ගියොත් කොස් ගස් ටිකක් එහෙම දකි. ඒවා 1975 76 හිටපු ඒවා. ගාලු පාරේ කිතුල් ගස් ඉතින් හිටපුවා 74. ජයසිංහ කියලා පුරපති කෙනෙක් හිටියේ. එයාගේ වැඩේ උනේ ගස් හිටවන එක තමයි. ඉතින් හැම තැනම ගස් හිටෙව්වා. හැබැයි ඒව නෑ දැන්. මොකද ඒ වගේ දෙයක් තියෙනවා. හිටවන්න පුළුවන්. නමුත් ඒව නඩත්තු වෙන්නේ නෑ. ඒව නඩත්තු වෙන්න වෙනමම අවශ්‍යතාවයක් තියෙනවා. හරියට හිටවන තැන වෙන්න ඕන. පසුතලයේ මේවා කොහොම හුඟක් සාධක තියෙනවා. කැලෑවල ගිහිල්ලා හිටවලා තියෙනවා. ඒවා වුණත් අපි සංරක්ෂණය සඳහා කියලා හිටවන ගස් වලින් 100ට කීයක් ඉතුරුලා තියෙනවා. දැවමේ අවශ්‍යතාවය සඳහා හිටවන ගස් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තියෙනවා. මොකද ඒකේ ප්‍රතිලාභයක් ලබා ගන්න බලාපොරොත්තුවක් ඇතුව හිටවන දෙයක් නිසා ඒක රැක ගැනීමත් අවශ්‍යයි. නමුත් හබරණ පැත්තේ උදාහරණයක් හැටියට ගත්තොත් උඩවලවේ ජාතික උද්‍යානයේ හැටියට උදාහරණයක් හැටියට ගත්තොත් තේක විශාල ප්‍රමාණයක් හිටෙව්වා. 1900 නැවතත් 1974 වෙනකන් හබරණ පළාතේ තේක තිබ්බා. දැන් ඕගොල්ලෝ පොළොන්නරුවේ ගිහිලා තියෙනවා නම් හබරණෙන් හැරිලා යනකොට වම් පැත්තේ තිබුණේ තනිකරම තේක කැල. අද නෑ ඒවා එකක්වත්. එදා වෙනකන් අලි තේක කෑවෙත් නෑ. ලංකාවේ අලි 1974 වෙනකන් තේක කෑවේ නෑ. නමුත් 74 නියඟයක් ආවා. පොදු නියඟයක් තිබුණා රටේ ඇතුලේ. වතුර හීනතාවයක් තිබුණා. කැලෑ ටික වේලෙන්න පටන් ගත්තා. කණ්ඩ දෙයක් නැති තැනට ආවා. අලි තේක පොතු කට්ටා. කණ්ඩ පටන් ගත්තා. ඊට පස්සේ ගස් පෙල්ලගෙන කොළ කෑවා. එක වසරක් තුල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලන වාර්තා වෙලා තියෙනවා මිලියන 74කට එහා ප්‍රමාණයක් පාඩු වුණා. 94+ මිලියන් මට මතක හැටියට. සංඛ්‍යා හරියට එහාට බලනකොට 74ට එහා 94 මිලියන් loss එකපාරට. තේක වගා ඔක්කොම උඩවලවේ ඇතුලේ තේක තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ උඩවලවේ ජාතික උද්‍යානයට ගිහිල්ලා තියෙනවා නම් ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට වම් පැත්තේ කෑල්ල පළවෙනි කිලෝමීටර 2 තනිකරම තේක කැලේ. නමුත් අද කිසිම තේක ගහක් එතන නැහැ. පැල තියෙනවා, මුල් තියෙනවා. සමහරලාට මුල් වලින් පොඩ්ඩක් දළු දාලුවකට එනකොට අලි ටික ඔක්කොම එතන ඒක කනවා. දැන් නොකාපු ආහාරයක් අලියා කන්න පටන් ගත්තේ 1974ට පස්සේ. තමන් ඒක දන්නේ නැහැ. නමුත් ඒක සමාජයට දීලා ඉන්නේ. ඒක ගැනීම අනිවාර්යයෙන්ම අලින්ගෙන් කළ යුතුම දෙයක් වෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ තේක අතෑරියේ. මොකද ඒක හදා ගන්න බෑ. අලින්ගෙන් බේර ගන්න බෑ. ඒ හින්දා තමයි වෙන වගාවන් වලට ගිහිල්ලා අද කායියා කියන දෙයක් ඊටවන්න පටන් ගන්න. හරි ඒ හින්දා වෙනමම තැනකට ගියා. දැන් මේ වගේ දේවල් වෙනවා. මොකද සංරක්ෂණය කියන කාර්යය නිසා ගස් හිටෙව්වට බෑ. ඊට පසු කාලවලදී මම ඒක පෙන්නන්නම්. ගස් හිටවන්න පටන් ගත්තේ සංරක්ෂණය කියන දේ හඳහා නෙවෙයි දේශගුණික විපර්යාසයේ තියෙන ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා තමයි ගස් හිටවන්න පටන් ගත්තේ. හරි ඒවට අපි එනවා. ඉතින් හරියට තේරුම් ගන්නේ නැතුව මේ දේ කරන්න බෑ. ඊළඟ මෙතන තියෙන කාර්යය තමයි well being of the people and community කියන එක. ප්‍රජාව සහ ජනතාවගේ යහපත සඳහා මේ දේ සිදු වෙන්න ඕන කියන එක. ඒක කිසි තර්කයක් නැහැ. කොවිඩ් එකෙන් අපිට බොහොම ලස්සනට ඒ දේ තහවුරු කරලා දුන්නා. ඒ නිසා සමහර විට අපිට ප්‍රජාවක් හැටියට යම් යම් දේවල් වල සීමාවන් කරන්න වෙනවා. පුද්ගලයන් හැටියට යම් යම් සීමාවන් පිළිපදින්න වෙනවා කියන සාධකයේ හොඳට දුණා. අවසානයේක බොහොම පැහැදිලි මේක ආර්ථික කතාවක්. කොයි පැත්තකින් කොයි විදිහකින් බැලුවත් පරිසරය කියන එක අද රැකීමට අවශ්‍යයි කියන තැනින් බහුතරයක සහභාගීත්වය ලබා ගන්න පුළුවන් වෙන්නේ ආර්ථිකමය තර්කයන් තුල විතරයි. දැන් මේ වෙනකොට ලෝකයේ තියෙන අපි කියමු මොනවාද ඒකට කියන්නේ මේ ආයතන පුද්ගලික වෙළඳ ආයතන ගත්තොත් මාකට් බේස්ඩ් සිස්ටම්ස් ඔක්කොම ගත්තොත් මේ හැම කෙනාම තිරසර ක්‍රියාකාරකම් වල නියැලෙනවා. සස්ටේනබිලිටි ඇක්ටිවිටීස් වල ප්‍රයිවට් සෙක්ටර් එකේ පෞද්ගලික අංශයේ සියලුම ආයතන කොම්පැනි වෙන්න පුළුවන්, නිෂ්පාදකයෝ වෙන්න පුළුවන්, ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය වෙන්න පුළුවන්. මේ හැම කෙනාම කතා කරන්නේ සස්ටේනබිලිටි මොඩල්, සස්ටේනබිලිටි තිරසාරත්වය ගැන කතා කරන්නේ.
ඒගොල්ලෝ හැම කෙනාම තිරසාර කරන. සමහරලාට ඇඟලුම් කම්හල් කරන අය මේ ඇඳුම් හදන්නේ. ඒ වුණාට කතා කරන්නේ සස්ටේනබිලිටි ගැන කතා කරනවා. වෙනම ආයතන තියෙනවා. වෙනම සෙක්ෂන්ස් තියෙනවා. සස්ටේනබිලිටි යුනිට් කියලා. දැන් හෝටල් ගැන ගත්තොත් කණ්ඩ දෙනේම තියන්නේ මේ. ටුවරිස්ට්ලාට කණ්ඩ දෙන්න හදන්නේ. නැත්තම් එන පුද්ගලයෙකුට නවතන් දීලා කණ්ඩ දෙන එකක් කරන්නේ. නමුත් ඒක ඇතුළේ තියෙනවා sustainability models, sustainability units. දැන් මේ ඔක්කොම ඉස්මතු වෙන්නේ 1992කට පස්සේ අපේ sustainability කියන තිරසට සංවර්ධනය කියලා අපි සිංහලෙන් දාගෙන තියෙන එක ඒ වචනය තුල ඉදිරියට යනකොට. ඒක තිරසාරත්වය කියන එක sustainability කියන එක ගන්නවා. ඒක කොහොමද ඉකොනොමික් මොඩල් එක ඇතුළට ගියේ? ආර්ථිකමය පැත්තෙන්. එතකොට ආර්ථිකයේ සාර්ථකව ඉදිරියට ගෙනිනවා කියන එක අද දකින්නේ තිරසරව සිදු වෙනවා කියන එක. 2012ට පස්සේ economic model එකම අපි කියනවා should be sustainable. ඒ නිසා economics කියන එකේ තුල ආර්ථික විද්‍යාව මීට වසර 50කට 60කට එහා තිබුණාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට තමයි න්‍යායය මූලධර්ම තාම තියෙනවා. නමුත් ඒකට එකතු වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. දැන් මම කලිමුත් මම හිතන්නේ එක අවස්ථාවකද හොයත් කිව්වා. අද අපි ආර්ථික විද්‍යාවේ ඉංග්‍රීසියෙන් කියනවා externalities කියලා. ඒක සිංහලෙන් කිව්වොත් මම හිතන්නේ පරිබාහිර අගය කියන එකක් එන්නේ. cost එකක්. externality cost එකක්. දැන් ඔයගොල්ලෝ ඔක්කොම මෙතනට එනකොට externality cost එකක් පරිසරයට දීලා යාවේ. කවුද ඒකට වග කියන්නේ? දැන් ඔයගොල්ලෝ මෙතනට ආවනේ නේ. කොහේ හරි ඉඳලා න්යාවේ නේ. දැන් එනකොට ඔය ආර්ථික විද්‍යාවේ කියන externality cost එක වැය කරලා තමයි ආවේ. වැයක් නේ cost කියන්නේ වැය. අය නෙවෙයිනේ වැය. වැය කරලා යාවේ. එතකොට ඒ වැයෙන් කාට හරි එතකොට වාසියක් හෝ පාඩුවක් වෙන්න ඕනනේ. වාසියක් හෝ පාඩුවක් වෙන්න. ඕගොල්ලෝ වැය කෙරුවා. කොහොමද වැය කෙරුවේ ඕගොල්ලෝ? ආවේ කොහොමද? පයින්ද? දිගටම? කිට්ටුව දෙන්නේ? බස් එකනේ ආවේ ඒකනේ. ඔයා බස් එකේ. ඔයගොල්ලොත් බස් වෙලා. ඉතින් බලන්නකෝ. සමාජයේ වනසලා මේ පරිසරයේ වනසලා මෙතනට ආවේ. පරිසරයට වැයක් දීලා තමයි මෙතනට ආවේ. කොහොමද ඒක උනේ? බස් එක දුවන්නේ කොහොමද? සාධක ගොඩක් තියෙනවා. නමුත් මේ එක උදාහරණයක් හැටියට කියන්න දන්නේ. බස් එක දුවන්නේ කොහොමද? තෙල් වලින්. තෙල් දහනය වුණාට මේ ශක්තිය ආවේ රෝද ටික කරකවන්න. ඒ දහනය වෙනකොට පිට වෙන්නේ මොනවද? පූර්ණ දහනය හරියටම වුණා නම් වතුරයි කාබන් ඩයොක්සයිඩ්. දුමකර ද්‍රව්‍ය කිසිම දෙයක් නැහැ. ඒත් කාබන් ඩයොක්සයිඩ් එළියට ආවනේ. දැන් ඒකනේ ප්‍රශ්නේ වර්තමානයේ. එතකොට ඕගොල්ලෝ වායුගෝලයේ ප්‍රශ්නයකට තමන් ඒක දන්නේ නැහැ. නමුත් ඒක සමාජයට දීලා ඉන්නේ. ඒ කාලේ හරි මගේ මේ පරිත්‍යාගයේ ගසක් හිටවා. ගස් හිටවා. දැන් ඔය කරපු ඒවා තියෙන උදාහරණ එනවා. නමුත් මේ හැදෙන්නේ එහෙමයි. හරි. ඒ හින්දා ගස් හිටවන ආයතනයක් ගොඩ නැගෙනවා. වාගේ එක්ස්ටර්නල් කොස්ට් එක මම 0 කරනවා. කොහොමද? ඔයාලට ගියේ 500ක් වැඩිපුර පරිසර වැය එකයි. ඒ පරිසර වැය දෙනවා මේ ආයතනයට. ඔයා මේ ආයතනයක් හැටියට මා වෙනුවෙන් ගහක් හිටවන්න. ගහ කාබන් ඩයොක්සයිඩ් මගේ නුවරින් සිට පොළොවට පැමිණීමේදී වැය වුණු කාබන් ඩයොක්සයිඩ් බස් එකේ කාබන් ඩයොක්සයිඩ් එක වායු ගෝලයෙන් අයින් කරනවා. මේව තමයි ඉකොනොමික් මොඩල්ස්. මේවා කරනවා. ඒ නිසා මේ සඳහාම ගොඩ නැගුණු ආයතන තියෙනවා. මේ එකම කරන දේවල් තමයි ඔය සස්ටේනබිලිටි මොඩල්ස් කියලා ප්‍රයිවට් සෙක්ටර් එකේ කරන්නේ. ඔෆ්සෙටිං කියලා කියන්නේ. ඔෆ්සෙට් ආයතනයේ විසින් කාබන් ඩයොක්සයිඩ් කොතරම් ප්‍රමාණයක් ඒගොල්ලෝගේ ක්‍රියාකාරකම් හරහා වායු ගෝලයට මුක්ත වෙන්න පුළුවන්ද? ඒ දේ වෙනුවෙන් මෙතරම් මුදල් ප්‍රමාණයක් අපි වෙන් කරලා ඒකෙන් අපි පරිසර ක්‍රියාකාරී ක්‍රියාකාරකම් කරනවා. දැන් මේ ඔක්කොම මේ විදිහට යන්නේ. දැන් උගා කට්ටියව ගන්න මේවා ඉකොනොමික්ස්. එතකොට අපිට පුළුවන් නම් අපි කරන ක්‍රියාකාරකම් පරිසරයට හානියක් සිදු වෙන දේ ආර්ථිකමය වශයෙන් ඇස්තමේන්තු කරගන්න. එතකොට අපිට ටිකක් හිතට සහනයක් අපි මේ නරක දෙයක් නෙමෙයි මේ කරන්නේ. මම මේ දේ නොකරත් බෑ ජීවත් නොවි බෑනේ.
නමුත් ජීවත් වෙනකොට උනත් මම මේ පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මට අවම කරගන්න මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් නම් අන්න එතකොට Tamanට පොඩි සහනයක් ලැබෙනවා. ඒකනේ දැන් නිකන් ඉඳලා වැඩ ඔක්කොම ගියම මොනවද කරන්නේ නැහැ නිකන් ඉන්නවා සර්. මම කිව්වා මිනිහෙකුට නිකන් ඉන්න බෑ. ඒකනේ අර කවුද අපි වික්ටර් රත්නායක නේද? සින්දුවේ පාලමුඩ මොකද්ද වාඩි වෙලා ඔය දන්න සින්දු දෙකක් තියෙනවා කියලා. යා ඉස්සලා සින්දුව නෙවෙයි ප්‍රචලිතව. ඉස්සලා සින්දුවේ කිව්වේ නිකන් පාලමුඩ වාඩි වෙලා නිකන් බලා ඉන්නවා ආරමී කියලා. අරුණෝටි කොක්කම කිව්වා මොකද්ද සර් අපිට කරන්නේ අපි නැතිම කරලා දානවා අපි එහෙම කරන්නේ නැහැ සමාජයේ එහෙම නැහැ කියලා ඒක තමයි ඒක අනිත් පැත්ත හරවලා සින්දුව ඇතුලේ දෙවෙනි සින්දුව තමයි ඔක්කොම පිළිගන්නේ. නමුත් පළවෙනි දැන් අද හැබැයි කිව්වොත් ඕක අනිත් පැත්තට යනවා. මොකද අද සමාජයේ ඉන්නේ නෙගටිව් සොසයිටි. ඒක හොඳටම තියෙනවා. හොඳ සින්දුවක් හදන්න ඒක වෙන්නේ. වචන ටික හදන්න නිකන් අපි කියමු සමාජයට බණින එහෙම නැත්නම් පුද්ගලයෙක් නරකට කතා කරන ආහාරණය කරන විදියට කරලා සින්දුවක් හදන්න. YouTube නේ ඔයගොල්ලෝ මොනවද කියන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ රූක්ෂ කාල දුවන. යහපත් හොඳ දෙයක් කියන්නේ බඩ කරා. නැද්ද කියන්නේ? සමාජ මාධ්‍ය ඔයගොල්ලෝ බලන්න මම පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අවශ්‍ය දේ මම හොයාගෙන තියෙනවා. සමාජ මාධ්‍යයේ 80%ක්ම වෙන්නේ නරකයි. ඒ මොකටද සමාජ මාධ්‍ය පාවිච්චි කරන අයගෙන් 80%ක්ම ප්‍රශ්නාත්මක මානසිකත්වය. ඒ හින්දාම තමයි කියන්නේ ඔයගොල්ලෝ මම හුඟක් වෙලාට කියනවා මේ කතාව කියනකොට කියන දේ සෝෂල් ඩයලෙමා. ඔයගොල්ලෝ සමාජ මාධ්‍යයේ කී දෙනෙක් බලලා තියෙනවද? සෝෂල් ඩයලෙමා බලන්න. ඔය පටන් ගත්ත 5 දෙනාම කියන කතාව. සමාජ මාධ්‍යයේ ආරම්භක 5 දෙනාගේ අවුරුදු 5කට පස්සේ 5කට හරිය 6 අවුරුදු ගානකට පස්සේ ඒගොල්ලෝ කියපු ප්‍රශ්න ඒගොල්ලෝ කියන දේ ඒ වෙනකොට මේ දේ ඔක්කොම වෙලා ඉවරයි. So they were regretting that they introduced social media. හැබැයි ඒක අපි දකින්න ඕනේ එහෙම නෙවෙයි. පොසිටිව් සයිඩ් එකට අපි කොහොමද මේක පරිවර්තනය කරගන්නේ කියන එකයි ඕනෑම දෙයක් තුළ මානවයා හැටියට මිනිහා හැටියට අපි දකින්න ඕන. නරක දේවල් වෙන්න පුළුවන්. කිසිම දෙයක මේ හැමදේම ධනාත්මකයි කියලා කියන්න බෑ. ඔච්චර මොනවා කිව්වත් සමාජයේ විවිධත්වය තුළ 100කට හරියනකොට තව 100කට ඒක නරක වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ නරක වෙන තැන ඒක හරි ගස ගන්න පුළුවන් දෙයක්ත් තියෙනවා. දැන් මේ සමාජ මාධ්‍යයේ කියන දේ පටන් ගත්ත 5 දෙනාගේ පසු අවුරුදු 5ක විතර 5කට 6කට මට හරියට මතක නැහැ. ඒගොල්ලෝ මේක හදුවා පැයක විතර සාකච්ඡා තියෙනවා. සෝෂල් ඩයලෙමා කියලා තියෙනවා. මීඩියා මේක ඒකේගොල්ලෝ කියනවා. අපි මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එහෙම වෙලා තියෙනවා. ඒ හින්දා අපි මේ ගැන ටිකක් කම්පා වෙනවා. ඒ උනාට ඒව හදාගන්න හැකියාවන් තියෙනවා. එසේ ආවේ මොකක්ද? ඉකොනොමික්ස්. ආර්ථිකය ගැන නොදන්න ආර්ථික විද්‍යාව ආර්ථිකය කියන්නේ මොකක්ද ඒක ගැන නොදන්න කිසිම කෙනෙක් ඊතලයේ අද ඉන්නවයි කියලා සාමාන්‍ය මිනිස්සු අතර මම හිතන්නේ. මොකද හැම කෙනාම ගණදෙනු කරන්නේ මුදල් කරන්සි. ඒක ආර්ථිකමේ මෙවනවා. That's the tool. හරි දැන් ඔය මම ඉස්සෙල්ලා කිව්වේ ඒකයි ට්‍රම්ප් මහත්තයා ඔය කරන ඔක්කොම කරන්න හදන්නේ මොකක්ද? එයා හිතන විදිහට ඇමරිකාවේ හැමදේම නිෂ්පාදනය කරගෙන ඇමරිකන් ජාතිකයන්ට ඒවල් විකුණන්න. අපි යුරෝපයෙන් නිෂ්පාදනය කරන ඒවා ගන්න නරකයි, චීනෙන් නිෂ්පාදනය කරන ඒවා ගන්න නරකයි කියන දේ we must produce our own and use it කියන දේ. බොහොම හොඳයි. දැන් අපි ලංකාවේ හැටියට ගත්තොත් අපි මේක එහෙම කියලා නැද්ද? අපි ලංකාවේ හැටියට ලාංකිකයන් හැටියට උඟක් වෙලාවට මේක අපි කියලා තියෙනවා. ඇයි අපිට ලංකාවේ ඉඳගෙන අපේ වත් ටික හදා ගන්න බැහැ? හරි? දැන් සමහරලාට ආර්ථික කතා කියනකොට මම කියනවා මොකටද හාල් මොකටද දීවගා කරන්න ඕන ලංකාවේ? ආර්ථික තර්කයක් මොකටද බලන්න. ලංකාවේ දීවල ගාන කීයද කියන්නේ? උඩ දාන්නවට. හරි? අයි මාංශ වෙන්න ඕනේ. මොකද ඉන්දියාවෙන් හරි බුරුමෙන් හරි කොහෙන් හරි හාල් ගේන්න පුළුවන්
අද වෙළඳ පොලේ තියෙන ගානට වඩා අඩුම ගානේ 150ක් වත්තා. වැරදිද? සීනි කියන අද අපි ලංකාවේ සීනි මොනවද ගන්න බලන්න. ඉන්දියාවේ සීනි කියන කියලා ඔයගොල්ලෝ බලන්න. ඒකට අපි බදු නැත්නම් ප්‍රවාහන ගාස්තු ඔක්කොම එකතු කරුවත් ලංකාවේ සීනි වලට වඩා විලාඩු. හරි. ඕනම දෙයක්. ඉතින් අන්තිමට බලන්න ගියාම මොකටද අපි මහන්සි වෙන්නේ මේවා වගා කරන්න ලංකාව? පිටරටින් ගෙනල්ලා ගන්න. හැබැයි ඒක ප්‍රශ්නේ තියෙන්නේ ගේන්න සල්ලි තියෙනවා. මොකද ඒගොල්ලෝ නිකන් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන්නේ වැයට. එතකොට අපි මෙතන කළ යුත්තේ මොකක්ද ඒගොල්ලෝ? ඒ වැයට සරිලන්න අපිට පුළුවන් දෙයක් හදාගන්න. ඉතින් ඒ නිසා අපි හිතනවා අපි මේ වගා කෙරුවොත් අපිට අර යන්න පුළුවන් වැයෙන් 100ට ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. මේ ආර්ථික තත්ත්වය. ඒ නිසා තමයි අපි මේ වගා කරන්නේ. මොකද එතකොට අපිට පිටරට දෙන්න තියෙන සල්ලි ප්‍රමාණය මෙතනින් අඩු කරගන්න පුළුවන්. ඒක මිල අඩු කරගන්න බෑ මොකද ඒක හදලා ඉවරනකොට ගාන වැඩි. දැන් කියන මොකටද මේ වැඩි ගානට අපි කරන්නේ? නෑ වැඩි ගානට නෙවෙයි ඔයගොල්ලෝ කරන්නේ. අනිත් එක දේවල් ගේනේ දේවල් මේක අපි කියවනවා. එතකොට ආර්ථිකයේ තර්ක ගෙනව තුඟක් දේවල් අද මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒ හින්දා ඒවා හැම වෙන්න පුළුවන්. සීනි වෙන්න පුළුවන්, පරිප්පු වෙන්න පුළුවන්. ලුණු දැන් බලන්න ලුණු මේ ඒ කාලේ ලුණු රුපියල් 5යි රුපියල් 10යි නේ අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා. මේ නිකන් අවුෙන් එන දේවල් වතුර ටික තියෙනවා. හරි. ඕක වාෂ්පීකරණය වෙන්න දීලා. ඉස්සර කරන කාලේ අපි දන්නවා අපි ගෙවල් වල ලුණු හදනවා. කිසිම ප්‍රශ්නයක්. ලුණු වතුර ටික විතරයි දෙන්න ඕන කොහෙන්ද? ජනල් වල මුට්ටියේ ඉඳලා ඔය තිබ්බම ටිකක් කල් යනකොට ලුණු ටික මුට්ටියේ මෙහෙම හැදෙනවා. ඉතින් ඔය බුන්දල ආගෙන මෙහෙම ඇතිවෙන්න යනකොට මිනිස්සු මුට්ටි දෙනවා. ලුණු මුට්ටියේ නිකන් හැදෙනවා. ඉතින් දැන් බලන්න අපිට පිටරටේ මුට්ටියේ දෙනවා. ඇයි? ලුණු නේද බෑ. හරි. නම් ඒකට කිව්වේ වැස්ස කියලා අවුරුදු 3ක් නේ. අවුරුදු 3ක් වැස්ස හින්දා මේ ලුණු වාෂ්පීකරණය කරගන්න බැරි වුණා. ඒ හින්දා ලුණු නිෂ්පාදනය අඩු වුණා. වෙන්න පුළුවන්. නැති වෙන්න බෑ. නැත්තම් ලුණු නැති වෙන්න බෑ විදියක් නැහැ. මොකද මුදු වතුර මොන තරම් තියෙනවද? හැබැයි ඉතින් මෙහෙ කාට හරි ලුණු වතුර ඕන නම් උතර ගිහලා වතුර ටික ගෙනල්ලා තියාගන්න. ටක් ගාලා ලුණු ටික කැටවෙනවා. ආයි කිසි කතාවක් නැහැ. ඉතින් යා කඩේට ගිහලා ලුණු ගන්න ඕනේ නැහැ. මිනිසු ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. ලුණු පොල් කට්ටේ ඇලී තියෙන මොනවද කියලා බලන්න ගිහිල්ලා ගෙදර. එතකොට තේරෙන්නේ මේ ලුණුද මේ අපි බතර දාන්නේ කෑමක දාන්නේ කියලා. එළවලු වලට දාන්නේ. ඒක අම්මනේ කරන්නේ ඕගොල්ලෝ කරන්නේ නැහැ. මේ ප්‍රශ්න තියෙනවා. මේ ඔක්කොම ආර්ථික. අන්තිමට අපි කියන්නේ ඒකයි ගියා ඉකොනොමික් ස්ලේව්ස්. අපි ආර්ථික වශයෙන් අපි ස්ලේව්ස් කියන්නේ ඒකට අපි පහළ වෙලා ඉන්නවා. දැන් මේ ප්‍රශ්න පෞද්ගලික කාලවලදී මම මේ හදනකොට වෙච්ච දේවල් නිසා මම මේ දාන්නේ Sri Lanka government decides to ban chemical fertilizer imports and promote organic fertilizer. දැන් මේක වෙන කාලෙ මතකයිනේ. හරි අවුරුදු 4ක 5කට ඉස්සෙල්ලා. හරි. රටට සම්පූර්ණයෙන්ම රසායනික පොහොර පාවිච්චි අපි නැත්නම් මේකට අවශ්‍ය කරන දැනුම ඔක්කොම තිබ්බා. ඒ වෙනකොට ජනාධිපතිතුමා ඒ තීන්දුව ගන්නකොට අවුරුදු 15ක 20ක පරිශ්‍රණ ප්‍රතිඵල තිබ්බා. යම් විදිහකට කෘත්‍රිම පොහොර ගේන එක නවත්වුවාද සාමාන්‍යයෙන් වගා වෙල අස්වැන්නේ 3න් එකක් සම්පූර්ණයෙන්ම අඩු වෙනවා කියන එක පරිශ්‍රණාත්මක විද්‍යානුකූලව දැනුමත්ව තිබුණා. ඉතින් නිකන් අපි මෙතන අපිට අවශ්‍යතාවය විදිහට නිකන් කතාවට මම කියන්නේ ඒවා. එහෙම දන්නවා නම් තමන් මොන හරි දෙයක් කරනවා. ඒ කරනකොට ඒක නවත්තන්න තීන්දුව කරනවා. හැබැයි නවත්තනකොට ඒකෙන් තමන්ට ඇති වෙන පාඩුව කල්ැතුව දැනගෙන තිබුණා නම් මොකක්ද තමන් කරන්නේ? හරියන සැලැස්මක් දාන්න. මොකක් හරි පිළිවෙලක් කරගන්න.
එතකොට සම්ප්‍රදාය අනුව අපි මේ රටේ වගාවක් හරි මොකක් හරි ওই දේවල් කරනකොට අපි ඒ අය වෙනුවෙන් කම්පන්සේෂන් එකක් අස්වැස්මක් දෙනවා. එතකොට ගවර්න්මන්ට් රජයෙන් පොහොර තහනම් කරනකොට ජනාධිපති නියෝගය යටතේ වියවීමට විය යුතුව තිබුණේ මොකක්ද එහෙනම්? මොකද අපි දන්නවා තමාගේ වගාවෙන් 3න් 1ක පාඩුවක් Tamanට විඳින්න වෙනවා. ඒ පාඩුව නිසා එතකොට ගොවියට වෙන ප්‍රශ්නය Tamanට පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් එයාට මොකද්ද කරන්නේ? අපි එයාට අස්වැස්මක් දෙනවා. නේ කම්පන්සේෂන් එකක් දෙනවා. ඇයි ඒ කම්පන්සේෂන් එක දිය ගන්න බැරි වුණේ? ඇයි ඒ කම්පන්සේෂන් එක ගැන කතා කරුවේවත් නැත්තේ? දැන් මේ වෙච්ච දේවල් ඕගොල්ලෝ දන්නවා මේ. ලංකාවේ මේවා වුණා. අපි ඇහුවේ if you knew why didn't you suggest it? ඇයි මේකට යෝජනා කරුවේ නැත්තේ? මේ දැනගෙන හිටපු අය සමහර අය ලොකු ඇකඩමික්ස්ලා. හොඳ මේ විද්වතුන්. නමුත් ඒගොල්ලෝ කිව්වා අපිට කතා කරන්න හම්බුන්නේ නැහැ කියලා. ඉතින් මං කොහොමද ඔයා කියන්නේ කතා කරන්න හම්බුන්නේ නැහැ කියලා. ඔයා ඒ කොමිටියේ සමාජිකයෙක්. කොමිටිය ඔයා කතා නොකරුවාට කොමිටියේ කතා කරලා සභාපති කතා කරන්න ඕනනේ ජනාධිපතිතුමා එක්ක. තීරකයත් එක්ක. එහෙම නොවනවනම් නේ එතන ප්‍රශ්නේ තියෙන්නේ. හරි? උනේ එකයි. මේ හොඳ දේවල් වුණා ඒ කාලේ. මේවා කවුරුවත් විශ්ලේෂණය කළා මං කියන විදිහට කතා කරන්නේ නැහැ. මම මේක කතා කරන්නේ පරිසර පැත්තෙන් බැලුවොත් මම 100%ක්ම කංගනවා කෘතිම පොහොර දැමීම නුසුදුසුයි. නමුත් අපි මම කිව්වේ ඒකනේ ක්‍රමවේද වලට අපි වහල් වෙලා ඉවරයි. එතකොට ක්‍රමවේද වලට වහල් වෙලා ඉන්න අපි කොහොමද ඒ ක්‍රමයෙන් ඈත් වෙන්නේ? ඈත් වෙන්න පුළුවන්. කොතෙක් දුරටද මේක ඈත් වෙන්න පුළුවන්? පරිසරයට හානියක් නොවන විදියට. මොකද මෙතන තියෙන්නේ පළදාවේ ප්‍රශ්නයක් නෙවෙයි මම මේ කතා කරන්නේ. මම කතා කරන්නේ කෘත්‍රිම පොහොර යෙදීමෙන් පරිසරයට හානියක් වෙනවා. නෑ කියන්නේ. එහෙමනම් ඒක අවම කර ගැනීම පරිසරවේදියෙක් හැටියට පරිසරය ගැන තැකීමක් තියෙන පුද්ගලයෙක් හැටියට නොකළ යුතුද? කරන්න ගියාම සමාජීය වශයෙන්මුත් ගැටලුවක් ඇති වෙනවා. එහෙමනම් මා පරිසරවේදියෙක් හැටියට මේකට විසඳුමක් දෙනකොට ඒ සමාජීය ප්‍රශ්නයත් මම සැලකිල්ලට ගත යුතුයි. එතකොට ඒ සමාජයේ ඇති වෙන ප්‍රශ්නේ මොකක්ද? පොහොර නොදැම්මොත් ගොවියගේ පළදාව අඩු වෙනවා. අඩු වෙනකොට එයාගේ වාසිය 3න් 1ක් අහිමි වෙනවා. එතකොට එයාට ඒ 3න් 1 ලබා දෙන්න ඕන ආර්ථිකමය වශයෙන් අපි මේක සලකන නිසා. ඉතින් ඒක කරන්න පුළුවන් නම් එයාට ඒ දේ කරන්න කියලා එයාට ඒ අස්වැස්ම දුන්නා නම් එයා ඒකට සතුටු වෙන්න ඕන. එයාට ඒකෙන් ගැටලුවක් නැහැ. හරි? දැන් ඔය කරපු කාලෙම තලංගම මේ වැවට පල්ලෙහා අක්කර 20ක් තියෙනවා ගොවිතැන් කරන තැනක්. මිනිහා වගා කරනවා. මම ගිහිල්ලා ඇහුවා තමස කොහොමද මේක කරන්නේ? ඔයාට පොහොර ඕනේ නැද්ද? එක්කෝ සර් දැන් මේ ගොවිකම අවුරුදු 20ක් තිස්සේ මම පුද්ගලිකව කරන්නේ. මේක ඉස්සෙල්ලා අයිති උනේ මෙයාට. දැන් අයිති මෙයාට. තාමත් අපි කරන්නේ ඕගනික් ෆාමින්. මේ අක්කර 20ම තලංගම වැවෙන් පල්ලෙහා යහා පැත්තේ පාරට එනකන් පාරට පොඩ්ඩක් උඩහ කෑල්ලක නවතිනවා. එතනට වෙනකන් අක්කර 20ක විතර කෑල්ලක් තනිකරම කරන්නේ ඕගනික්. අවුරුදු 20ක් තිස්සේ ඒක කරනවා. ඉතින් මං කෝ ඔයාට අකෝ සර් මට පොඩ්ඩක්වත් පාඩු නැහැ. පොහොර හදන්නේ මෙන්න මේ පුද්ගලයා රජයේ മന്ത്രി කෙනෙක්ගේ අයියා කෙනෙක් ඒ කාලේ හිටපු മന്ത്രിයාද නැහැ. එයා තමයි පොහොර ටික හදන්නේ. ඒ ඔක්කොම ඕගනික් ෆර්ටිලයිසර් කජු පොතුද අරවද මේද යා මොකද වට්ටෝරුවක් කියාගෙන ගියා. ඒ ඔක්කොගෙම මෙයා කළා අපිට එයා පොහොර බෑග් දෙනවා වගා කරන කාලෙට ඉස්සෙල්ලා. අපි ඒක පාවිච්චි කරනවා. ඕගනික් ෆර්ටිලයිසර් හරි කෘත්‍රිම පොහොර. දැන් පොහොරනේ ඕක රසායනික වෙන්න ඕනද කෘත්‍රිම වෙන්න ඕනද? ඇයි කෘත්‍රිම නොවේ ස්වභාවික නැත්නම් ඕගනික් වෙන්න අයින්ද්‍රිය වෙන්න ඕනේ? මොකද අයින්ද්‍රිය පොහොර පාවිච්චි කරුවම පරිසරයට හානියක් නැහැ කියන තර්කයේ උඩ. එහෙමම නැහැ. ඒ දාන ප්‍රමාණය වැඩි නම් ඒකෙමුත් හානියක් වෙන්න පුළුවන්. හැබැයි ඒක දාන ප්‍රමාණාත්මක භාවය ඔක්කොම අයින්ද්‍රිය පොහොර පාවිච්චි කරලා ඕගනික් ෆර්ටිලයිසර් පාවිච්චි කරලා මේ කුඹුර අවුරුදු 20ක් විතර කරනවා. ඉතින් මං කෝ ඉතින් ඔයාට පාඩු නැද්ද? දැන් විකුණ ගන්න. ඒකත් නෑ සර්. ගනුදෙනු ඔක්කොම මෙහෙමයි. මිනිහා මට බෑග් එකක් පෙන්නනවා. මෙන්න මෙච්චර විතර කිලෝ 5ක හරි 2කමාරක විතර බෑග් එකක්. ලේබල් ඔක්කොම ගහලා තියෙනවා. අපි වගා මේවා කරලා ඉවරලා වී අස්වැන්න අරගෙන ඒක
හාල් කරලා වුණාට පස්සේ මේ බෑග් වල දාලා මිනිහා මට ලයිස්ට්ුවකුත් පෙන්නුවා. සෝ මෙන්න මේ කෙනාට බලන්න මෙයාට කිලෝ 5යි, මෙයාට කිලෝ 10යි, මෙයාට කිලෝ 2යි, මෙයාට කිලෝ 1යි. මේවා ටික අපි ගිහින් ඩිලිවර් කරනවා. එහෙම කරුවම වගා කන්න ඉවර වෙනකොට මට ඕන සල්ලි ටික ලැබිලා තියෙනවා. මට ගෙදරට කණ්ඩත් දී ඇති වෙන්න තියෙනවා. අපිට කවදාකවත් මේ කරපු අවුරුදු 20ක කාලයක් යා කිව්වේ කවදාකවත් පාඩු වුණේ නැහැ කිව්වා. සැලසුමක් සහිතව කරනවා. එතන වටිනාකම තියෙන්නේ ඕගනික් ගුණ නිසා. දැන් මම දන්නවා එක්කෙනෙක් ඉන්නවා මේ People's Bank එකේ නම කියන්නේ People's Bank එකේ කම්පියුටරයිසේෂන් සම්පූර්ණයෙන්ම කෙරුවේ එයා. ඊට පස්සේ එයා ඕස්ට්‍රේලියාවට ගියා. ඕස්ට්‍රේලියාවේ අවුරුදු 10ක් විතර මම හිතන්නේ කරකුණා. ඊට පස්සේ ඔක්කොම දමල ගහලා ලංකාවට ඇවිල්ලා දැන් ඕගනික් ෆාමර්. දැන් ඓන්ද්‍රීය ගොවිතැන කරනවා අක්කර මන් දන්නේ නැහැ කීයක් තියෙනවද කියලා මිනිහා හැම ගොවියෙක්ටම සල්ලි දීලා සල්ලි තියෙනවනේ හිතන්නකෝ ඕගොල්ලෝ මේ කම්පියුටරයිසේෂන් ඔක්කොම කරලා ඉවරලා ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ අවුරුදු 10කුත් කම්පියුටර් වැඩ කරලා කොච්චර මුදලක් හරි හොයාගෙන මිනිහා මෙහෙ ඇවිල්ලා කුඹුරු අරගෙන ඔක්කොම ඕගනික් කරනවා ඒවා විකුණන්න මිනිහා උදේට දකින්න පුළුවන් මිනිහා ඇවිදින්නත් යනවා ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකේ ලොකු දෙයක් සමහරලාට දකි එන්න ඉයර්ෆෝන්ස් දෙයක් කුළුවේ ගහගෙන ඇවිදිනවා මිනිහා. මිනිහාගේ ජීවිතය ඒකයි. මිනිහාට හොඳටම වාසි. කරනවා නම් කරන්න පුළුවන්. ඔක්කොම කියන්නේ හැබැයි it is too expensive කියලා. It is not expensive. It is the same. ඒක ලොකු මේකක් නෑ. අපි ඒක අර ආර්ථිකමය වශයෙන් අපි ඒවට දෙන upliftment එකක් අර උඩට උස්සලා උඩුප්පලා දෙන එකක් මිසක් නැත්නම් එහෙම එකක් නෑ. මොකද ඒවට තියෙනවා. So is it organic versus chemical fertilizer? හැබැයි හොඳම දේ තියෙන්නේ මෙන්න මේක කියවන්න. Open letter to the farming community in Sri Lanka, Colombo, Monday 17th May 2021. කවුද ලියලා තියෙන එක ඔක කියවනකොට තේරෙයි. මේ ලියුම තිබ්බා. හරි ඔය organic fertilizer පමණයි කියපු වෙලාවේ ලංකාවට අවුරුදු 125ක් කෘතිම පොහොර දුන්න ආයතනයෙන් ලියපු ලියුමක්. කවුද කියලා හොයාගන්න. Our pioneering spirit never left us and the hunger for innovation drove us to explore organic fertilizer for a long time. We have been assigned products for international as well as domestic markets. Our research included cooperation with large local dairy and poultry farms, compost exploitation and even on converting sludge or biochar into organic fertilizer. හරි එතකොට මේගොල්ලෝ කොහොම කරලා තියෙනවා? හරි ඔය මම කියන අවුරුදු 125ක් ලංකාවේ පොහොර දෙන ආයතනයක් මෙලියන ලියුමක්. හරි මේ ලියුම කවුරුවත් දැක්කේ නෑ මේක. ලියුම මාළඟ මට හම්බුණා. කොහොම හරි මම ඒකයි මේ පෙන්නන්නේ. ඒක අස්සම් කරපු පුද්ගලයාගේ නමත් ඔක්කොම තියෙනවා ඒකේ. හරි given the high subsidy on chemical fertilizer and the lower productivity on organic fertilizer. අර කමාරක ඇතුලේ දාලා තියෙන මොනවාද? මේ බහරං ඇතුලේ not subsidized. හරි never allowed us to develop and implement a commercial business plan for organic. ආර්ථිකමය හේතුව. කෙලින්ම කියනවා. කරන්න තිබුණා නමුත් අපිට commercial basis එකට කරන්න හම්බුන්නේ නැහැ. මොකද high subsidy on chemical fertilizer. එතකොට අවුරුදු 100 ගාණක් තිස්සේ කෘත්‍රිම රසායන පොහොර ලංකාවට ගෙනල්ලා දෙන එකට අපි ආස්වාස්මක් දීලා තියෙනවා ලංකාවේ. ඒක නෑ කියන්නේත් නෑ. ඒක ට්‍රෙෂරියෙන් ඇහුවොත් ඒගොල්ලෝ කියයි. ඒක දෙනවා. ඉතින් Tamanට ලාභ Taman හදන නිෂ්පාදනයට කවුරු හරි වැය කරනවා නම් Tamanට වැයක් නැත්තම් ඒ තුල කරන්නේ නැද්ද? economics. හරි and the lower productivity on organic fertilizer. එතන නිෂ්පාදනයේ අඩුවක් තියෙනවා. ඒක ඇත්ත. හරි not subsidized. ඒකට වස්වස්මක් නොදෙන නිසා. හරි කියලා ඊට පස්සේ with the recent announcement by the government to ban chemical fertilizer, we will intensify the research and activities of all our options to serve you with excellence and performance as we have been doing for the last 124 years. හොයන්න කම්පැනි මොකක්ද කියලා. මේක තමයි රට ඇතුලේ වුණු යථාර්ථය. හරි නමුත් අපි මේවා දකින්නේ නැහැ. පරිසරය ගැන කතා කරනකොට
මේ ඕන. නමුත් zero input agriculture ලෝකේ කරන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඒක බැරි කමක් නැහැ. හරි developing locally adapted agriculture systems for post industrial future. මේවා විද්‍යාව තුළ වෙනවා. හැබැයි කරගන්න බැරි දේ මොකද? තොරතුරු එක රාශි කර ගැනීම. දැන් මෙතන මේ පෙන්වන්නේ වෙන කතාවක්. දැන් මේ ඕගනික් ෆර්ටිලයිසර් කතාව මම එතනින් නවත්තනවා. මෙතන තියෙන ඕගොල්ලෝ දකින්න biodiversity conservation and data management. හරි? ජෛව විවිධත්ව සංරක්ෂණය නැත්නම් biodiversity conservation කියන එක and data management. අවසානයේදී මම අර කතාව අරහා එන්නේ මොකද්ද? තොරතුරු නැතුව අපිට සංරක්ෂණය කියන කාර්යය හරියට කරන්න බෑ. තොරතුරු හරියට තියෙන්න ඕන හරියට අපේ අරමුණු ඉටු කර ගන්න. දැන් ඒක නැති නිසා මීට වසර ගාන ජීවීන් සූක්ෂමව බෙදන දේ. ඊඳ මං කිව්වා සූක්ෂම බෙදුම් ක්‍රමය. සුබෙදුම. ඔව් දැන් මම විශේෂ කියන පාවිච්චි කරන්නේ නැහැ. දැන් මං එන්නේ එතනට නේකනේ. මං කිව්වා දෙන්නෙක් එක්කෙනෙක් ආර්ට්ස් ෆැකල්ටි එකේ ළමෙක් අනිත් එක්කෙනා ඔයා සයන්ස් ෆැකල්ටි එකේ ළමෙක් බස් හෝල්ට් එකේ ඉන්නවා. දැන් බස් එකක් එනවා. බෝඩ් එක ගහලා තියෙනවා විශේෂ සේවා. දෙන්නගේ ඔළුවේ යන්නේ මොකද්ද? දැන් ආර්ට්ස් ෆැකල්ටි එකේ ඉන්න එක්කෙනා හිතන්නේ මේක මටම හටනම් මේ විශේෂ කට්ටියකට එන බස් එකක්. ඔයාගේ ඔළුවේ යන්නේ මොකද්ද? විශේෂණ ස්පීෂීස් සර්විස්. මොකද්ද මේ ස්පීෂීස් සර්විස් කියන්නේ? අයි ඔයා ස්පෙෂල් කියලා ගන්න. ඔයා ඉන්න තැන එතකොට ඔයා විද්‍යාව හලලා. ඔයා බයොලොජි හලලා තමයි බස් හෝල්ට් එකේ ඉන්නේ. එහෙම වෙන්න බෑ. ඔයා බයොලොජි ඉගෙන ගත්තේ එක එක වෙලාවට පාවිච්චි කරන්න. ඔව්. නමුත් හලාගෙන පාවිච්චි කරන්න බෑ භාෂාව. ඒක සමස්තයක් වෙන්න ඕනේ. එතකොට තමයි ඒ අර්ථනය හරියට යන්නේ. ඊඳත අපි කියේ what is a species? අපි ටැක්සොනොමි වල කතා කරනකොට ස්පීෂීස් කියන්නේ මොකක්ද? ඒකට තියෙන රීසන් පදනමක්. ඒ පදනම අනුව ගන්නකොට අපි කියවා නෑ සූක්ෂම බෙදුමක් වෙනවා මෙතන ටැක්සොනොමි. ඒ අනුව එයාට ලක්ෂණ ටික එකතු කරලා හඳුන්වීමක් එනවා. හරි? මොකක්ද දෙන වචනේ? රටා කියන්නේ මොනවාද? එක එක ලක්ෂණනේ. මේ ලක්ෂණ ඔක්කොම පෙන්눔 කරන එක්කෙනා තමයි ස්පීෂීස්. දැන් ටැක්සොනොමි වල අපි කරන්නේ ඒකයි. මොකද කිසිම සතෙක් ඔය අපි කියන ලක්ෂණ තියෙන තනියෙක් වෙන්නේ නැහැ. ලක්ෂණ ඔක්කොම එකතු කරගෙන තමයි අපි ස්පෙસિෆික් නේම් එක ස්පෙસિෆික් එක අයිඩෙන්ටිෆයි කරන්නේ. ඒකයි ටැක්සොනොමික් බේසිස් එක. මොකද අපි පිළිගන්නවා විද්‍යාව තුළ බයොලොජි වල වේරියේෂන් විචල්්‍ය නැත්නම් වෙනස් වෙන එක ස්වභාවිකයි. අපි ඔක්කොම සමාන නැහැනේ. ඒ හින්දානේ අපි විෂමයි කියන්නේ. නමුත් අපි ඔක්කොටම කියන්නේ හෝමෝ සැපියන්. ඒක තමයි සයන්ටිෆික් නේම් එක. ඒකෙත් හෝමෝ කියන එක ගණනාමය වෙනවා. සැපියන් කියන එක ස්පෙસિෆික් කියලා අපි කියන්නේ. it's a specific name. epithet specific කියලා කියන්නේ. එතකොට ඒකට මේ ලක්ෂණ ඔක්කොම ගොනු කරලා තියෙන්නේ. එක්තැන් කරලා. ඉතින් ඒ හින්දා රටා ඔක්කොම එකතු කරපු සමයා කියන්නේ පර්සන් පුද්ගලයා ඉන්ඩිවිජුවල්. ඉතින් රටා සමයක් කියලා පටන් ගත්තේ. ඉතින් හැබැයි ඒවා ඉතින් දාගන්න බෑ. සිංහලය අපි සිංහල වුණාට සිංහල අපි දන්නේ නැහැ. 1936 මාටින් වික්‍රමසිංහ කිව්වේ කොඳු ඇත්තෝ. කවුද? එයාගේ පොතක් තියෙනවා ලියලා 1936 විද්‍යාව මොකද්ද පොදු භාවිතයට විද්‍යාවද මොකද්ද කියලා එකක්. ඒකේ තියෙනවා කොඳු ඇත්තෝ කියලා කට්ටිය. කවුද මේ කොඳු ඇත්තෝ කියන්නේ? අපි ගිහිල්ලා දාගෙන තියෙනවා පෘෂ්ඨවංශීන් කියලා. මේ තිබුණු වචනේ ඇයි පාවිච්චි කරන්නේ? කොඳු ඇටයක් ගැන කවුරුත් නොදන්න කෙනෙක් ඉන්නවද? හැබැයි පෘෂ්ඨවංශීන් ගැන කී දෙනාද දන්නේ? දැන් පාරට බහැලා අපි හැම පෘෂ්ඨවංශීන් කියන්නේ කවුද කියලා ඇහුවොත් 100ට මම කියනවා 80ක්ම දන්නේ නැහැ. නමුත් කොඳු ඇත්තෝ කවුද කියලා ඇහුවොත් කොඳු ඇටිද? අපි මේ ඔක්කොම ටික 100%ක්ම කියයි. ඉතින් එහෙම රසවත් සිංහල වචන තියෙද්දි අපි ගිහිල්ලා මේ අපම්බරංශ පාවිච්චි කරලා තියෙනවා. ඒකට හේතුත් තියෙනවා. ප්‍රොෆෙසර් අබේ වික්‍රම ඔය කමිටු එකේ හිටියා. මේගොල්ලෝ ඔක්කොම කිව්වලු මේ අපිට සංස්කෘතිය වල මේ වචන තියෙනවා ඒවා පාවිච්චි කරමු කියලා. ඉතින් ප්‍රොෆෙසර් අබේ වික්‍රම කියනවා මම ඒ කාලේ ඉතින් මම මොනා කරන්නද? මම සිංහල දන්නෙත් නෑ හරියට. ඒ හින්දා ඉතින් අපි කට වහගෙන හිටියයි කිව්වා. නමුත් මේ ගැටලුව තියෙනවා.
සිංහලයේ වචනේ තියෙනවා. නමුත් අරක තේරුම් ගන්න බැරි නම් එතනට මොකද්ද ගන්න ඕනේ කියන එක අපිට ප්‍රශ්නයක් වෙනවා. එතකොට national learning standards are met with multiple subjects. ඒක හොඳට වෙනවා. අද අපි මමයි අතුල විජේසිංහයි තව එකට දායක වුණා ඉලියන්ද සිල්වා. ඔයගොල්ලෝ ආයති ડોક્ટર ඉලියන්ද සිල්වා තෙලබෙදුම. මොකක්ද තෙලබෙදුම කියන්නේ? ඔයගොල්ලෝ කතා කරනවා එකෙන්. ටෙලිෆෝන්. ටෙලිෆෝන් එකට යා කිව්වේ තෙල කියන්නේ භාෂාව, බෙදුම කියන්නේ දෙනවයි කියන එක. භාෂාව දෙන්නේ ටෙලිෆෝන් එකෙන්. ටෙලි කියන්නේ ෆෝන් කියන්නේ බෙදුම. බෙදුම ටෙලිෆෝන්. ඉතින් ඒ හොයාගන්න පුළුවන් නම් හොයාගන්න මේ ඉලියන් ඩි සිල්වාගේ සිංහල භාෂාවට එයා දීපු වචන ගොඩාක් තියෙනවා. අපි ඉතින් ඒවා පාවිච්චි කරුවේ නැත්තේ ඇයි කියන එකටත් මගේ තර්කයක් තියෙනවා. මොකද ඉගෙනගෙන තියෙන අය ඒ තැනට ආවේ 99%ක්ම ඉංග්‍රීසිකරණය. සිංහලෙන් නෙවෙයි. විද්‍යාව ඉගෙනගෙන උඩටම ආපු අය පරිපාලන තනතුරට එනකොට පරිපාලනයේ හිටපු අයත් එතනට එනකොට ආවේ ඉංග්‍රීසිකරණය. ඉංග්ලිෂ්. එතකොට ඉතින් සිංහල වැඩක් නැහැ. දෙමළ වැඩක් නැහැ එතකොට. ඒ නිසා මේගොල්ලෝ හිතන්නේ අනිත් අයත් ඉංග්‍රීසිකරණය වෙන්න ඕන. එතනට එන්න හෝ රට කොහාට හරි යන්න කියලා. මම ඒ ස්ථාවරේ නෑ. මම කියන්නේ තමාගේ මව් භාෂෙන් හැර වෙන භාෂාවකින් උඩට යන්න උත්සාහ කරනවට තේරෙන්නේ නෑ ඒක හරියට. ඇඟට හරියට දැනෙන්න තමන්ගේ මව් භාෂාව ඕනේ. ඒක නේ තේරෙනවා නම් තමන්ට මේ දේ කරන්න බෑ. අපි ඒ ගැන හිතනවා. හරි. Health lifestyles are encouraged. ඒකත් මම මෙතන වැඩි කියන්න නැහැ. Get students to outside activity මේ ඔක්කොම ඒකට උදව් වෙනවා. තව දෙකක් තියෙනවා ඉවර කරමු. Promotes a sense of place and connection through community involvement. සමාජයේ එකතු වෙලා අපි මේ දේ කරනවා පරිසරයත් එක්ක කරනකොට අනිවාර්යයෙන් මේක වෙනවා. sorry. නම් වෙන එකට එන්නේ responsible action is taken to better the environment. ඒ හින්දානේ තමන් මේකට සහභාගී වෙන්නේ. තමන්ට වගවත් ක්‍රියාවලියකට යෙදෙන්න හැකියාවක් තියෙනවා. ඒ ක්‍රියාවලිය පරිසරය හදා දෙනවා. Students and understand how their decisions and actions affect the environment. තමන් කරන දේෙන් පරිසරයට ඇති වෙන හානිය අවම කර ගන්නට ඕ හානිය කොතරම්ද මේ වගේ දේවල් තේරුම් ගැනීමට හැකියාවක් ලැබෙනවා. Promotes students and teachers are empowered. බලගතු කරනවා තමන්ව පරිසරය වෙනුවෙන් පරිසර ක්‍රියාකාරකම් හරියට කරන්න විතරක් නෙවෙයි ජීවිකාව සාර්ථකව ඉදිරියට යන්න. හරි. අවසාන කරනවා මම මෙන්න මෙතනින්. දැන් ඔය මං ගස් ගැන කතා කරපු දෙක පසුතලයේ තුල. මේවා යථාර්ථව තියෙනවා. නමුත් මම අහන්නේ කී දෙනෙක් මේවා අද ලංකාව තුල වුණත් බලනවාද? මේ පින්තූරේ ඉන්නේ ප්‍රොෆෙසර් ක්‍රෝතෝ කියන කෙනා. එයා තමයි best way to fight climate change plant a trillion trees කියන එක 2015 යෝජනා කරලා UNEP එකෙන් පිළි අරගෙන ක්‍රියාත්මක කෙරුවේ. The most effective way to fight global warming is to plant lots of trees. The study says 1 trillion of them may be more. And there's enough room, Swiss scientist says, even with existing cities and farmland, 3.5 million square. ඔක්කොම යා කියනවා. This has to be done. කරන්න පුළුවන්. ඔක්කොම කියනවා. Professor Thomas Crotho. 2024 වෙනකොට එයා ඒ කතාව අනිත් පැත්තට දානවා. 24 නොවැම්බර් මාසයේ Science Journal එකේ මේ ප්‍රකාශනය එන්නේ. නමුත් Science Journal එක ඩිලේ කරනවා. Climate Convention එක ඩිසෙම්බර් වල තිබ්බේ 25 වෙනි එක ඒකට පස්සේ 28 වෙනි එකට පස්සේ ගේන්න. ඒ තරමට ප්‍රබලයි මේ පසුතලයන්. Thomas Crotho's research inspired countless tree planting campaigns, greenwashing and attack for scientists. Now he backs with a new plan for nature restoration. එහෙන් පිටින්ම කියනවා ගස් හිටවලා මේ වැඩේ කරන්න බෑ. මොකද මෙතන අවශ්‍යතාවය නෙවෙයි සිදු වෙන්නේ වෙනත් කරුණක් කියලා. ඒක ලෝකෙ හුඟක් තැන්වල වෙනවා. Green shapes of camels ආරමේ ඔක්කොම කියලා එයා කියනවා එයා එතන pronounce කෙරුවා ඒක harmful for biodiversity above all they are really damaging when used as they often are as avoidance offsets as an excuse to avoid cutting emissions. මොකද මම ගස් හිටවලා කාබන් ඩයොක්සයිඩ් ටික වායු ගෝලයෙන් අයින් කරනවා කියලා ගස් හිටවනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. පරිසරය හානි කර කර මම ඒකට පිළියමක් දානවනේ. ඉතින් ඒ හින්දා මේ හානිය ගැන ඔයගොල්ලෝ හිතන්න ඕනේ නැහැ.
දැන් එතන තියෙන ගැටලුවන්නේ ඒකයි. මොකද වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වැඩිවීමෙන් හානිය වෙන්නේ Tamanටද? නෑ, සමස්තයට. එතකොට Taman ඒක අවම කර ගැනීම සඳහා ගස් හිටවල කාබන් ඩයොක්සයිඩ් අයින් කෙරුවයි කියලා අනිත් අයට තියෙන හානිය අඩු වෙනවද? නෑ. ඒ හින්දා it doesn't resolve the problem by only doing that. ඒකයි යා කියන්නේ. Who says his message was misinterpreted put out a more nauseated paper last month which shows that preserving existing forests can have a greater climate impact than planting trees. එතකොට ගස් හිටවීමට වඩා තියෙන vegetation එක තියෙන කැලෑට එක ඉතුරු කරගන්න. ඒ calculations ඔක්කොම එයා paper එක කරලා තියෙනවා. අනිත් එක මේකට විද්වතුන් 200ක විතර සංවිධාන සහභාගී වුණා ඒ paper එකට. ලෝකේ හැමතැනම කරපු ගස් වගා කිරීම හරිය ඔක්කොම ටික ඒකෙන් කෙරුවා. කොහොම හරි අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි මම හඳුන්වන්න කිව්වේ ගස් හිටවන එක නෙවෙයි. ඒ හින්දා තමයි අපි මොකක්ද ඕගොල්ලෝ ගස් හිටවන්නේ? planet protector ගස් හිටවන්නේ ඇයි? මොන ගස්ද ඕගොල්ලෝ හිටවන්නේ? අන්න ඒක වෙනස් වෙන්නේ ඒකයි. planet protectors ලා හැටියට අපි හිටවන්නේ threatened plants. අපි හඳුනාගෙන තියෙනවා ලංකාවේ අපි නෙවෙයි විද්වතුන් හඳුනාගෙන අපිට දීලා තියෙනවා. දේශීය පැල 800 ගානකින් 600 ගානක් යම් විදියකට තර්ජනයකට ලක් වී තියෙනවා. අපිට පුළුවන් නම් මේ තර්ජිත තත්වයෙන් ඒවා එළියට ගොඩ එන්නම සඳහා ඒ තර්ජිත පැල නැවත වගා කරලා නැවත හිටවන්න පුළුවන් නම් අන්න එතන ධනාත්මක භාවයක් එනවා. කාබන් ඔෆ්සෙට් නෙවෙයි. දැන් ඔය රගර් ගහනකොට කාබන් ඔෆ්සෙට් කතා කරනවා. මේ ඔක්කොම මම කියන්නේ දෝසා ට්‍රේඩ් ගිමික්ස්. ඕවා හොඳයි. ඒවා ලස්සනයි. නමුත් ඒ වගේ ඇත්ත දේ වෙන්නේ නැහැ. අපිට බෑ ඒගොල්ලෝ පිච් එකේ වැඩ දුවනකොට පනිනකොට මහන්සි වෙනකොට කරන ඒ අධි ක්‍රියාකාරී තත්ත්වය යටතේ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ටික ඔක්කොම ඔෆ්සෙට් කරන්න බෑ. ගස් හිටවල. කවුරු හරි ලව්වා හරි ගස් හිටවල නෑ. දැන් උදාහරණයකට කියනවා නම් ලංකාවේ ලෝකෙම ලංකාව විතරක් නෙවෙයි ලෝකේ පළවෙනි කාබන් ඔෆ්සෙට් ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එක තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට. මොකද එයාගේ මුළු කැම්පේන් එකේම කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් මුක්ත වුණාද කියන එක කැල්කියුලේට් කරුවා. කැල්කියුලේට් කරලා ඒකට සරිලන්න ගස් සිටවන්න අවශ්‍ය කරන රෙකමෙන්ඩේෂන් එක ඔක්කොම හරි ගස්සලා ආයතන මගින් ගස් ටික හිටවලක් තියෙනවා. එන ඔෆ්සෙට් කරලත් තියෙනවා. නමුත් මොකක්ද ඒකේ ප්‍රතිඵලය? පරිසර හිතකාමී ක්‍රියාවලියක් වුණා කියන එක විතරයි. නමුත් ඒකෙන් බලාපොරොත්තු වෙන දේ එතනින් එහාට යන්නේ නැහැ. මොකද එතුමා පටන ගත්තා. ඒක අනුව එයා ගැන අද කතා කරුවොත් ඒක නෙගටිව්. එතකොට ඒක එන්වයරන්මන්ටල් කන්ට්‍රිබියුෂන් එකක් වෙන්නේ නැහැ. හරි? ඕගනික් ෆර්ටිලයිසර් පාවිච්චි කරන එක නවත්තන්න ගිහිල්ලා යන ගත්තා. ඒකෙමුත් දැන් ඕගනික් ෆර්ටිලයිසර් ගැන කතා කරුවොත් ඒක ඍණාත්මකයි. ඉතින් මොකද වුනේ අවසානයේ? පුද්ගලයා පදනම් කරගෙන කරපු ඒ ක්‍රියාවලිය හරහා පරිසර හිතකාමී ක්‍රියා වුණාට ඒක සමාජගත කරන්න බෑ. එතනට වුණා. හරි ඉතින් ගස් හිටවීම ගැන කතා කරනකොට ඔක්කොම hina වෙන්න වෙන හේතු. එයාක විතරක්ම නෙවෙයි. නමුත් මම මේ උදාහරණයකට කියන්නේ වුණා. නැත්තම් ඒ කැම්පේන් එකේ සියලුම කාබන් ඩයොක්සයිඩ් ටික ටෙක්නිකලි මුක්ත කිරීම ශුන්‍ය කරලා තියෙනවා. තාක්ෂණිකව කරලා තියෙනවා. ඒකට අත්සන් කරපු ආයතන ඔක්කොම තියෙනවා. ගස් හිටවපු ගාන අරවම ඔක්කොම තියෙනවා. ඒ වුණාට ඒක අවසානයේදී අපිට පරිසර පදනමක් හැටියට ඉස්සරහට ගෙනිය ගන්න හැකියාවක් නැහැ. මොකද ඒක බද්ධ වෙලා තිබුණේ දේශපාලනයත් එක්ක. එතකොට මේ බැඳීම තුල අපිට පොඩි ගැටලුවක් ආවා. ගැටලුව නිසා ඉදිරියට ක්‍රියාවලිය රැගෙන යන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒ නිසා හිතන්න පරිසර ක්‍රියාකාරකම් කරනකොට බද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැනත් හුඟක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද ඒවා පිළිගැනීමක් ඇතුව ඉදිරියට යන්න පුළුවන් තත්වයකට පරිවර්තනය වෙන්න ඕනේ. හරි? 15 නොවැම්බර් world population has officially reached 8 billion. එතකොට ප්‍රශ්නේ දැන් තවත් උග්‍ර වෙනවා. හරි. හරි. අවසාන ඇවිල්ලා තියෙන්නේ. කියන්න හදන්නේ මෙච්චරලා කිව්වේ මොනවද? හොඳට අහගෙන හිටියද? කිසිම දෙයක් ජීවිතයේ හරියට අහගන්නේ නැත්නම් එතනින් එහාට යා ගන්න බෑ. listen carefully. ඉතින් මේවා තියෙනවා. හරි දැන් ඒකයි මම කියන්නේ මම මේවා ධර්මයේ අනුව ඇතුව කතා කරලා කියනකොට මම අහනවා හාමුදුරුවෝ කියන්නෙත් නැහනේ. හරි?
බණ කියනවා තමයි. හැබැයි බණේ හරියට අහගෙන ඉන්න කියනවාද ඉස්සෙල්ලා? හරිද? මං ලොකු ආම්දුරන්ටත් කියලා තියෙනවා. මගේ තර්ක බොහොම වෙනස්. හැබැයි ධර්මයෙන් මම පාවිච්චි කරන්නේ. මොකද එතන කියන්න ඕන දේ කියවලා තියෙනවා. ඒවා අපි අදට ඕන විදියට කරකවලා ගත්තේ නැත්නම් වැඩක් නැහැ. හරි අපිට ආපහු යන්න බෑ. උදේට මොකද්ද හිරුද මන් දන්න නෑ හිරු නේ මොකද ලක් හිරුද මොකද්ද මන් දන්නේ අහනවා හැමදාම. ඒකේ බණ අහගෙන ඉන්නකොට තිත්ත වෙනවා. මොකද ඔක්කොම කියන්නේ ලක්ෂ ගණන් කිරුවා මෙච්චර අවුරුදු ගාණක් හිටියා. මෙයා මෙච්චර එහෙම යථාර්ථයක් නැහැ අද. හිටියයි කියන එක අපිට අදාළ නැහැ. අද ලෝකේ කොහොමද තියෙන්නේ? ඒක කොහොමද තියෙන එක අනුව කොහොමද අපි පරිසරයට මුහුණ දෙන්නේ? අද පරිසර ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒකට අපි කොහොමද මුහුණ දෙන්නේ? දැන් ඒක තවත් ව්‍යාකූල වෙනවා. අර ට්‍රම්ප් මහත්තයා ඇවිල්ලා කිව්වා ක්ලයිමේට් චේන්ජ් නෑ. මම තව ෆොසිල් ෆියුවල් දහනය කරනවා. ඔක්කොම ව්‍යාස් වෙනවා. එතකොට කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ? හොඳට අහගන්න ඕනේ. සුනාත. listen careful. හොඳට තේරුම් ගන්නත් ඕනේ. අහගත්තට බෑ. මේ කණින් අරගෙන මේ කණින් පිට ගෙරුවට බෑ. මේක හොඳට අහගන්න ඕනේ. 6 facts of understanding. ඒවා දැන් මම කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද අපි මේක නැවත නැවත එනවා. මේක ක්‍රියා කරන්න ඕනේ. We have to practice. හොඳට අහගෙන හොඳට තේරුම් ගත්තා නම් ඒක ඉබේම ක්‍රියාත්මක වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මොකද Tamanටම